කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක කොයි විදිහටද ඩෙවලොප් වෙලා තියෙන්නේ කියලා. මේ ප්‍රෝග්‍රෑම් එක 1 month intensive ප්‍රෝග්‍රෑම් එකක් විදිහටයි අපි ඩෙවලොප් කරලා තියෙන්නේ. සතියට සෙෂන්ස් දෙකක් විදිහට 100% Zoom platform එකෙන් තමයි ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න පුළුවන්. IBMS Institute එකේ විශේෂත්වය තමයි මේක 100% digital learning ecosystem එකක් මත ඩෙවලොප් වෙච්ච ඉන්ස්ටිටියුට් එකක්. ඉතින් ඔයාලට ෆ්ලෙක්සිබල් විදිහට ඔයාගේ වෙලාව තියෙන විදිහට ඔයාලට කැමති විදිහට පුළුවන් ඔයාට මේ සෙෂන්ස් කන්ටිනියු කරලා ඔයාගේ ස්කිල් එක නොලෙජ් එක ඩෙවලොප් කරගන්න. එහෙනම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව අද අපේ ප්‍රෝග්‍රෑම් එකේ වැදගත්ම කෙනාව අඳුනා ගමු. ඒ තමයි මිස්ටර් සුපුන් විරාජ්. මිස්ටර් සුපුන් විරාජ් තමයි ඔයාලට මේ බිස්නස් ඉංග්‍රීසි කෝස් එක ලෙක්චරින් කරන්නේ. මිස්ටර් සුපුන් විරාජ් කියන්නේ මේ වෙනකොට ලංකාව ඇතුලේ ප්‍රොෆෙෂනල්ස් ලව ඩෙවලොප් කරන ඉංග්‍රීසි නොලෙජ් එක හොඳින්ම ඩෙවලොප් කරන විදිහට බිස්නස් ඉංග්‍රීසි and communication skills ඩෙවලොප් කරන හොඳම ලෙක්චරර් කෙනෙක්. ඉතින් මම හිතනවා මේ මිස්ටර් සුපුන් එක ඉගෙන ගන්න ලැබෙන එක ඔයාලා ලැබෙන ලොකු අවස්ථාවක්. ඉතින් මම හිතනවා මේ වෙලාව දැන් මම ලබා දුන්නොත් හොඳයි මිස්ටර් සුපුන්ට. මිස්ටර් සුපුන් all right, Kavisha, thank you so much. I hope everyone can see me. All right, very good evening everyone. I hope you all are keeping well, and I am privileged to talk to you in this beautiful evening. I hope I am well audible and visible. මාව හොඳට පේනවා නම් ඇහෙනවා නම් මට හැමෝම පොඩ්ඩක් yes එකක් දාන්න වගේ chat එකට. Then we'll continue. Yes. All right, perfect. Okay, I'm getting the responses. Receiving responses is something compulsory for us to proceed smoothly. ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඔයාගේ පැත්තෙන් අනිවාර්යෙන් මට මේ response එක ඕනමයි. Nice. Okay. You are already leading the journey. The reason you have taken some measures to see your better version. ඔයාගේ better version එක දකින්න ඔයා දැනටම measures කීපයක් පියවර කීපයක් අරගෙන තින්නේ. That's why you are here all set. ඉතින් ඒක තමයි ඔයා මේ සැදී පැහැදී මේක අහගෙන ඉන්න ඇවිල්ලා තින්නේ. better version එක දකින්න කියන එක 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 පැති වලින් දකින්න පුළුවන්. But අපේ perspective එක අද English වලින් කොහොමද මේක වෙන්නේ කියලා. පොඩි දෙයක්. Right. Just look at the board. Just to see whether my board is clearly visible, please try to type this. මේ වාක්‍ය පොඩ්ඩක් හැමෝම මට type කරලා එවන්න. Okay? I am all ears to you. I am all ears to you. Please type it and send it to me. I am all ears to you. I am all ears to you. Okay. If you are having some extreme difficulties not to type anything, that's okay. All right. ඔයාට මොන හරි වගේ device එකේ තියෙන issue එකක් නිසා හෝ මොකක්ම හෝ හේතුවකින් ඔයාට extreme difficulty එකක් තියෙනවා නම් අතිශය අපහසුතාවයක් තියෙනවා නම් type කරන්න, it's okay. You don't need to type it. ඔයා type කරන්න ඕනේ නැහැ. but මාව හොඳට අහගෙන ඉන්න. Okay. I am all ears. Ears බලන්න හරිද කියලා. Okay. Ears. කන. I am all ears to you. Perfect. When it comes to that business English environment, you always look for better phrases, right? ඔයා හොයනවනේ දේවල් ලස්සනට කියන්න විදි. මේ කියන්නේ මම ඔයාව හොඳට අහගෙන ඉන්නේ කියලා. I am all ears to you. මගේ කන් දෙකම ඔයාට තමයි තියෙන්නේ. All right. And I have a tiny request. මට තියෙනවා tiny request එකක්. And I have a tiny request. Okay. Don't worry, that is not going to be a big deal, like a loku katandarයක් නෙවෙයි. But that is about integrity. Integrity කියලා වචනයක් හැමතිස්සෙම අහලා තියෙනවද integrity කියලා word එකක් yes or no? ටක් ගාලා කියන්න මට. Integrity කියලා word එකක් කොහොම මං අහලා තියෙනවා. Yes කියලා මට එවන්න බලන්න. ඔයාගේ මොනානත induction එකේදී නම් ඕක කියනවා ඔයා company එකට ගියාම induction එකේ ඕක කියනවා. Integrity අහලා තියෙනවද? Yes. Yes, no? Right. No. හරි. බය වෙන්න එපා මම කියන්න. Wait. අපි නම් යා type කරලා අපේ වැඩේට බහිමු. Thank you so much for typing this. මේක type කරාට බොහොම ස්තුතියි. මගේ request එකක් මම පොඩ්ඩක් කියලා ඊට පස්සේ integrity ගැන කතා කරන්න. මගේ request එක තමයි
Okay, here onwards you're going to receive some sentences. මේ ඉස්සරහට මේ වගේ තවත් ඔයාට වාක්‍ය ටිකක් ලැබෙනවා. Okay, ඒ ටික මම කියනවා and I'm going to share the Sinhala meaning as well. සිංහල තේරුමත් ඔයාට කියනවා. ඔයාගේ පැත්තෙන් මට පොඩි දෙයක් වෙන්න ඕනේ. You need to pronounce all these sentences so that you can hear your own English voice. ඔයාගේ ඉංග්‍රීසි voice එක ඔයාට ඇහෙන විදිහට ඔයා මේ ටික ඔයාගේ environment එක අනිත් කටට disturb කරගන්න නැතුව පොඩ්ඩක් ශබ්ද කිරීමක් කරන්න. කොටිම make your mouth work. ඔයාගේ කට පොඩ්ඩක් වැඩ කරවන්න ඕනේ. හාද? හා කට්ටිය පොඩ්ඩක් yes කියලා එවන්න බලන්න. මේකට පොඩි background එකක් තියෙනවා. මේකට පොඩි reason එකක් තියෙනවා. චුට්ටක් මේ වාක්‍ය ටික ඔයා කියන්න ඕනේ. Nice. Thank you so much. So today we have some great participants. අද හොඳ කට්ටියක් ඉන්නේ නේ උනන්දුවේ වැඩ කරනවා. Very nice. Okay. That's why I told you at the beginning of the session, I am privileged to talk to you all in this beautiful evening. මේ ලස්සන සන්ධ්‍යාවේ ඔයගොල්ලන්ට කතා කරන්න ලැබිච්ච එක මටත් privilege එකක්. Okay, wait. This is the word. මේක ලොකු ගමනක් ඔයාලා එක්කන් යනවා. Type කරන්න මේ වචනේ. Integrity. Please type this. Integrity. ලස්සන word එකක්. Please type it. Integrity. Try කරන්න හැමෝම type කරන්න බැරිම නම් ඇරෙන්න මං කාහෙම බල කරන්නේ නැහැ. ඉතින් පවුනේ නේද? තියෙන්න පුළුවන් extreme difficulties because integrity amazing. Integrity. R එකක් නැහැ. There is no R in between. R එකක් නැහැ. INTE integrity. Nice. Integrity කියන එකට අපේ casual conversations වල ඔයාට දුන්නොත් වචනයක් honesty. මෙයාට ගොඩක් කට්ටිය දන්න වචන විදියට ගත්තොත් honesty ගන්න පුළුවන්. Honesty. Okay? Honesty. අවංකකම කියලා කියන්නේ පොඩ්ඩක් ඉන්න. මේක මෙතනින් එහාට පොඩි දෙයක් තියෙනවා. දැන් ලස්සන වාක්‍යයක් මම ඔයත් එක්ක share කරන්න හදන්නේ. ඒ වාක්‍ය please type it and pronounce it. අනිවාර්යෙන් මෙයා තමයි වැඩ කරන්න ඕනේ, කට වැඩ කරන්න ඕනේ. ඔයාගේ English හැදෙන්න නම් මම ඔක්කොම focus එක අද ඔයාලට කියනවා. Please be all ears to me. මාව හොඳට අහගෙන ඉන්න because today's lecture is going to be so resourceful to you. Make what resourceful as well as beneficial. What make a sampaddai evagema pratilabha gena dena. All right. Okay. What do you mean by integrity? Mokadda integrity කියන එකෙන් අදහස් කරන්නේ. Wait. මාත් එක මේක පොඩ්ඩක් type කරන්න. That means එකෙන් කියන්නේ that means doing. That means doing the right thing. Haride. That means doing the right thing even when you are not supervised. That means doing the right thing even when you are not supervised. වෙලාව අරගන්න විනාඩි භාගයක් හරි කමන්නේ. Please type කරලවන්න මේ වාක්‍ය ගොඩක් වටිනවා. All right? That means doing the right thing even when you are not supervised. Okay? Integrity කියලා කියන්නේ ඔයාව supervise වෙන්නේ නැති වුණත් ඔයාව කවුරුත් හරි දේ කරනවද කියලා කවුරුත් ඔයාව බලන් ඉන්නේ නැති වුණත් ඔයාව අධීක්ෂණය කරන්නේ නැති වුණත් ඔයා කරන්නේ හරි දේ. Okay? Oh my god, now I am going to balance the teller. අද නම් නිකන් රුපියල් 100ක් වැඩි වගේ. මොකද කරන්නේ? දා ගන්නවද? report කරනවද? The choice is yours. ඔයාගේ තමයි තීරණය. All right? ඒ රුපියල් 100 සාකුවේ දාගත්තත් කවුරුත් වගේ question කරන්නේ because no one saw that. කවුරුත් එක දැක්කේ නැහැ. No clue. කිසිම මුකුක්වත් නැහැ. No evidence. Zero evidence. බන්නේ ඔයාට දන්නවනේ නේ. ඔයාගේ heart එක දන්න මොකක්ද උනේ කියලා. That means doing the right thing even when you are not supervised. All right. When it comes to my professional journey, I really wanted to work in the corporate world. I started my journey with the HSBC Bank. Okay, the Lanka I think environment English. So the only thing that they tested was English. English is English subject knowledge was second. Now you are in that environment or job seeker You might be a university student or you might be looking for your next promotion
All right, so you have just promoted, but you need to be, let's say, you need to gain that expertise. What expertise එක ගන්න ඕන වෙලා ඉන්න පුළුවන්. Your requirement is anything, no problem, but you need English. ඔයාට ඉංග්‍රීසි ඕනේ, ඔයාගේ අවශ්‍යතාවය මොකක් වුණත්. පැහැදිලිද කියන එක? එහෙනම් හොඳට අහගන්න. හැමදේම මම කියනවා ලස්සනට කරන්න. These stuffs are going to be very easy. මේවා feasible. කරගන්න පුළුවන්ම දේවල්. මේ වචනේ පොඩ්ඩක් type කරලා බලන්න. Feasible. ලස්සන වචනයක්. type කරලා බලන්න. Feasible. කො ලස්සනට type කරලා බලන්න. Feasible. ඔයාගේ professional world එකේ presentation අස්සේ එහෙම ඇහෙන වචන තමයි ඕවා. Nice. Feasible එකටත් නිකන් ළඟින් යන වචනයක් දුන්නොත් possible. කළ හැකි. මෙයාට තියෙන ලස්සන සිංහල වචනයක් සාධ්‍ය. අහලා තියෙනවද සාධ්‍ය කියන වචනේ? ඔබලා සාධ්‍ය කියන වචනේ අහලා තියෙනවා yes කියලා බලන්න මට මේ අස්සෙන් මුල්ලේ. ඔව් මං අහලා තියෙනවානේ මට හොඳට සිංහල පුළුවන් yes. අහලා තියෙනවානේ සාධ්‍ය. සිංහල අහලා තිබ්බොත් ඉතින් අමාරුයි. right? Yes. You have heard of this Sinhala word? Feasible. Feasible කියන්නේ කරන්න පුළුවන් කියන තේරුම දෙන. කියන්නේ කළ හැකි. With the resources available, let's say with the knowledge available, yes, this can be done. මේක කරන්න පුළුවන් කියන තේරුම තමයි. All right. Nice. Okay. All the participants are so good. හොඳට attentive ඉන්නවා. Very nice. Okay. දැන් මේක ගොඩ දෙනෙක් type කරානේ. Nice. දැන් ඔයා මාත් එක්කම තුන් පාරක් Taman තනියම integrity කියන වචනේ ගැන හිතලා මම අවංකයි because I am fighting for my own benefit. මම මේ සටන් කරන්නේ මගේ own benefit එක. මේක කරොත් මට මේකේ මට තමයි ප්‍රයෝජනෙ එන්න ඕනේ කියලා මාත් එක්ක දැන් මේක තුන් පාරක් කියන්න. ඊට කලින් මම පොඩි දෙයක් කියලා ඉන්නම්. Okay. එක එක කට්ටිය එක එක දේවල් කියනවා වෙන්න පුළුවන් ඉංග්‍රීසි හදාගන්න මොනවද කියලා. Different people have different opinions in order to brush up your English. All right? But this is my very own opinion. මෙන්න මගේ very own opinion එක. ඔයාට ඉංග්‍රීසි හදෙන්න ඕන. You are going to brush up your English as your first language or second language. එකද දෙකද කියලා මට පොඩ්ඩක් type කරලා එවන්න number එක. You are going to brush up your English as your first language or second language. එකද දෙකද? මම නම් ඉතින් ඉංග්‍රීසි දෙක තමයි. මම පොඩි කාලේ සිංහලනේ කතා කරේ. ඔයා මොනවාද? 1 or 2. First one or second one. අද ඉන්න ඔක්කොම වගේ ඉන්නේ second කට්ටිය තමයි ඉන්න ඕනේ. third උත් වෙන්න පුළුවන්. කවුරු හරි tamil කරලා සිංහල කරලා නැත්නම් සිංහල කරලා tamil කරලා ගොඩක් වෙලාට සිංහල tamil english වෙන්නේ නැහැ. tamil සිංහල english වෙන්න පුළුවන්. Only 4 to 5 students replied. මේකෝ අනිත් කට්ටියගේ reply එක මට එවන්න. ඔයා මේ ඉංග්‍රීසි හදාගන්න ඔයාගේ පළවෙනි එක විදියටද දෙවෙනි එක විදියට? මම මේක පොඩි හේතුවක් කියන්න මම මේ වගේ මතේ විමසන්න. All right. I always talk to you. Okay? You have no escape. ඔයාට ගැලවීමක් නැහැ. මම ඔයාට තමයි මේ කතා කරන්නේ. That's why the chat is also open for you. Not clear enough කියලා අපේ ළමයි කියලා තිනවා network එක දන්නේ නැහැ. All right. I think I am not lagging. මම හිතනවා smooth කියලා. Yes, second. ඔන්න එහෙනම් හොඳටම අහගන්න. Okay. In order to brush up your English, this is the very first. Otherwise, this is the chiefest requirement. Cheapest නෙවෙයි. Chiefest. CHIEF කියන chief කියන වචනෙන් එන එක. CHIEFEST. Chiefest requirement එක. අති ප්‍රධාන. එහෙම නැත්නම් paramount requirement එක තමයි මෙන්න මේක. You need to hear yourself in English. ඔයාට ඔයාව ඉංග්‍රීසියෙන් ඇහෙන්න පටන් ගන්න ඕනේ. මොකද you know that you have mastered a lot of grammar lessons and all. ඔයා ගොඩක් පන්ති ගිහලා තියෙනවා lessons එමත් ඉගෙනගෙන තියෙනවා. But you are not yet familiar with your English voice. ඒත් ඔයාට පොඩ්ඩක් ඔයාගේ ඉංග්‍රීසි හඬත් එක්ක තියෙන familiarity එක චුට්ටක් අඩු වෙන්න පුළුවන්. That might be the reason why you are going to be silent or why you are going to let others speak. අනිත්යට කතා කරන්න දීලා ඔයා පැත්තකට හේතුව ඒක වෙන්න පුළුවන්. මම හඳුනාගෙන තියෙන එක තමයි ප්‍රථම කාරණය ඔයාගේ කටෙන් ඉංග්‍රීසි ඇහෙන්න ඕනේ ඔයාට මුලින්ම. ඒකට මම පාරවල් කියනවා උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මාත් එක්කලා ඔයා try කරන්න මම අන්තිමට yes දනෝද කියලා අහනවා. මේක මාත් එක්ක තුන් පාරක් හිමීට කියන්න ඕනේ. All right? We are going to pronounce this sentence 3 times in a row. 3 times in a row. In a row කියන්නේ එක දිගට 3 times in a row. Okay?
අද අපි පැටර්න්ස් කතා කරනවා. එතකොට අපි self introduction එකක් අපිට තියෙනවා කරන්න. ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එක පුරාවට අපි interview facing කරනවා. ඒතර presentation skill එක වාගේ හදනවා. කොටිම සරලව කිව්වොත් මෙච්චරයි. We are going to improve your aspects where your English is visible. අපි හදන්නේ ඔයාගේ මොන පැතිකද දන්නවද? ඔයාගේ ඉංග්‍රීසි visible වෙන අනිත් අයට ඔයාගේ ඉංග්‍රීසි පේන පැති ටික තමයි අපි හදන්නේ. Once you are going to do a presentation, yes, your English is going to be visible, right? Hi everyone, good morning. So today this meeting is going to be really pivotal, and I think two guys are missing, so let's wait for them, and I can wait just 2 minutes, right? Presentation එක කරන්න පටන් ගන්න වෙලාව ඉඳලා ඔයාගේ ඉංග්‍රීසි පේනවා අනිත් අයට. හරි නේද? Once you are going to face an interview, not only your English, ඔයාගේ logical thinking උත් ඕනේ. ඒකත් අපි හදනවා. හරිද? ඒකටත් ඉංග්‍රීසි ඕනේ. එතකොට මොනහරි කාත් එක්ක හරි පොඩි මීටින් එකක කතා කරන්න ගියොත් මොනහරි ලියන්න කරන්න ගියොත් chat කරන්න ගියොත් type කරන්න ගියොත් දැන් chat GPT පාවිච්චි කරන හැමෝම හරිද? It's all right. That is a different story. එක වෙනම story එකක්. Once your meal is seen, කට්ටිය දන්නවා මේ මේල් එක නම් ඇවිල්ලා තියෙන chat GPT තමයි කියලා. all right. පොඩි වෙනසක් තියෙනවා. ඉතින් මේ හැම තැනදීම ඔයාගේ ඉංග්‍රීසි පේන තැන්වලදී visible තැන්වලදී ඔයා යාළුවත් එක්ක chat කරන එක අපිට පේන්නේ නැහැ. ඉතින් හරිද? මේ ඒ තැන්වලදී උනත් කමන්නේ ඔයාගේ ඉංග්‍රීසි එළියට යන්නේ කොහෙද? අන්න එතන ඔයාගේ ඉංග්‍රීසි සුපිරි වෙන්න ඕනේ. Your English must be super. Plus flawless. වැරදි නැති වෙන්න ඕනේ. හොඳ වෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් එකක් ඒකේ පේන්න ඕනේ. ඒකට තමයි අපි මේ වැඩ කරන්නේ. හරිද? එහෙනම් මාතක තුන්තරක් මේ වාක්‍ය කියලා පටන් ගමු. Oh my god. 1 2 3. Okay. දැන් අපි කෙලින්ම that means කියන piece එක වෙනුවට අපි කෙලින්ම මෙතනින් පටන් ගමු. Integrity. All right. means කියන වචනේ මට ඕනේ. හරි. ඔන්න කට්ටිය දැන් මාත් එක්ක කියනවලු කියලා මම විශ්වාස කරනවා. Okay. 1 2 3. Integrity means doing the right thing even when you are not supervised. One more round. Integrity means doing the right thing even when you are not supervised. Then නිකම් rhythm එකේ යන්න. Integrity means doing the right thing even when you are not supervised. Okay? ඔයා තව එකපාරක් තනියම කියන්න. 1 2 3 start. Did you read it? Yes. ඔයා එක කියුවා? Yes or no? Integrity is going to be tested. Very nice. Amazing. Perfect. Thank you. කියවපු නැති කවුරු හරි ඉන්නවනම් ටක් ගාලා මේක කියවලා මට yes එකක් එවන්න ඕනේ. එහෙම තමයි corporate world එකේ වැඩ කරන්නේ. තේරුණාද? මේ මගේ ඊරණම මේක තමයි මගේ fate එක. එහෙම කියලා ඉන්නේ. යන රැල්ලට යන්න ඕනේ. otherwise දන්නවනේ අපිව miss වෙනවා, අපිව drop වෙනවා. Yeah. read කළා හරි මට yes එකක් ටක් ගාලා එවන්න. තව තප්පර 10ක් දෙනවා. Yeah. All right. Amazing. Nice. Perfect. අපිට drop වෙන්න දෙන්න එපා. තේරෙනවද කියන එක? No, let them go. ඒකලං කරගත්ත දෙයින් මම ඉන්නවා. එහෙම කරන්න එපා. Because this wall, revolves continuously. මෙයා revolve වෙනවනේ ලෝකේ කැරකෙනවා. Nothing is going to wait for you and no one is going to wait for you. කවුරුත් ඔයා වෙනකන් ඉන්නේ නැහැ. ඔයා කවුරු වෙනකන් පොඩ්ඩක් බලන් හිටියොත් තමයි. තේරෙනවද? Okay. Perfect. හරි. මෙන්න මගෙන් ඔයාට වෙන කොහෙවත් අහන්න හම්බෙන්නේ නැති මම කියන කාරණා ටිකක්. මම මුලින්ම කිව්වනේ අංක එකට ඔයාගේ voice එක වාට ඇහෙන්න ගන්න ඕනේ. ඒක තමයි secret එක. ඔයාගේ ඉංග්‍රීසි හදනවා නම් කෙනෙක් කියයිනේ no, you should start listening to people. ඔයා අහුම්කම් දෙන්න ඕනේ. හරි, it's okay. ඒකත් හරි. ඔයාට දැන්ට මිනිස්සු ඉංග්‍රීසියෙන් කතා කරනවා ඇහිලා නැද්ද? ඇහිලා තියෙනවානේ. එහෙනම් තාමත් අපිට දුෂ්කරතා තියෙනවා වෙන්න පුළුවන්නේ. තේරෙනවද? ඒකයි මම කියන්නේ ඔයාගේ voice එකෙන් තමයි ඔයාට මොකද දන්නවද? Then only you are going to feel your preparedness. එතකොට තමයි ලස්සන කැලලක් ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් type කරලා එවනවද? එතකොට තමයි කියන්නේ then only. පොඩ්ඩක් type කරලා එවන්න මම මේ board එක clean කරනකම්. Then only. එතකොට තමයි කියන්නේ then only. Then only. Then only. THEN then and only ONLY. Then only. එතකොට තමයි you are going to feel. ඔයාට දැනෙන්නේ your preparedness. ඔයාගේ සූදානම. තේරෙනවද? ඔයාගේ සූදානම ඔයාට දැනෙන්නේ එතකොට.
preparedness type කළ මට එවන්න word එක ලස්සනට. Preparedness සූදානම. Then only you are going to feel your preparedness. එතකොට තමයි ඔයාට ඔයාගේ සූදානම දැනෙන්නේ. Once you feel your preparedness, you're going to open up your mouth. ඔයාගේ කට ඊට පස්සේ ආරිනවා. ඔයාට දැනෙන්න ඕනේ මට දැන් skill එකක් ඇවිල්ලා තියෙන්නේ. මගේ දැන් self confidence level එක උඩට ඇවිල්ලා තියෙන්නේ. මොකද මම දන්නවා මම හරි කියලා. plus මගේ voice එක දැන් මට awkward නෑ. අමුතු නෑ. That's smooth bro. නියමයිනේ. දැන් නම් හොඳයි කොල්ලගේ ඉංග්‍රීසි වගේ. පාට feeling එකක් එන්න ඕනේ. එතකොට තමයි බය නැත්තේ. තේරෙනවද කියන්නේ? Right. Yes. නියමයි. හරි. මෙන්න මේක අහගන්න. මේ ඔයා අහන දේවල් තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නේ. තේරුණාද? Alright. දැන් මේ ළඟදි මං අහපු එකක් කියන්න විනාඩි 2ක් අරගෙන Facebook එකේ දැක්ක කෙනෙක්. එයා කියනවා මෙහෙම. Alright. ඔයාට ඇත්තටම ජීවිතේ ගන්න හීනයක් තියෙනවා නම් ඒ හීනේ ලොකු හීනයක් වෙන්න පුළුවන් but ඒ හීනේ කොනක එල්ලෙන්න කියලා. ඒක මාර හිතට වැදුනා වගේ. ඒ කියන්නේ දැන් ඔයාට ලොකු හීනයක් තියෙනවා මොකක් හරි ලොකු රෙස්ටොරන්ට් එකක් දාන්න වට හීනයක් තියෙනවා ලොකු හොඳ ෆයින් ඩයිනින් එකක් කට්ටිය ෆැමිලිස් එන දන්නේ නැද්ද පොඩි බාර් එකකුත් තියෙනවා බට් ඒගොල්ලෝ එයා ඇඩ්වයිස් කරනවා පොඩියට හරිනේ කෑම නිකන් කෑම ඉෂුව කරන තැනක් හරි පොඩි ටේක් අවේ තැනක් හරි ඔයා පටන් ගන්න අර කොනක එල්ලෙන්න දැන් ඔන්න බයික් එකක් ගන්න ආසාවෙන බයික් එකක් නැත්නම් ආවලම හෙල්මට් එකක් ගන්නකො ඒතර ඔයාට ඒක ෆීල් වෙනවා තේරෙනවද ඔයාගේ ඩ්‍රීම් එකේ කොහේ හරි තැනක ඔයා එල්ලෙන්නේ then you are going to be a part of it එතකොට ඔයා ඒකේ part එකක් ඒකේ functions වලට ඔයා පැත්තෙන් හරි ගෑවෙනවා මුකුත් නොකර ඉන්නවට වැඩිය පොඩ්ඩක් ලං වෙන එක වටිනවා මේක ටයිප් කරලා එවන්න something is better than nothing I'm not going to type it ඔයාට ඒක ඇහුණා ටයිප් කරලා එවන්න something is better than nothing මුකුත් නැති වාට වඩා යම් කිසි දෙයක් තිබීම වටි please type it something is better than nothing you know something is better than nothing right something is better than nothing amazing දැන් ඕවා ඔයා හයියෙන් කියන්න ඕන මමත් එහෙම ආස් මම ඉංග්‍රීසි මගේ හදාගන්න කාලේ මම හොඳට කිව්වා හයිය මම තනියමත් වාක්‍ය කියනවා and I used to try some different accents as well එක accents to try කරනවා foreigners කතා කරන වුණා මමත් ඒගොල්ලෝ වගේ imitate කරනවා කතා කරන එක කටෙන්ම එළියට දාන්න ඕන එක හිතින් කොච්චර ප්‍රැක්ටිස් කරත් වැඩක් නැහැ okay ඒකයි දැන් ඔයාගේ ඉනිෂියල් ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් පටන් ගන්න තමයි මම මේ සජෙෂන් එක කරේ යෝජනාව කරේ ඔය වාක්‍ය ටික පොඩ්ඩක් ශබ්ද කරමු කියලා එතකොට වාටේ වයිබ් එක දැනෙන්න ගන්නවා අර පොඩි කාලේ කියන්නේ අපිට දැන් යම් කිසි ආගමක තියෙන සජ්ජායන අපිට හොඳට ඇහෙන්න කියන්නේ ඒ වයිබ් එක තමයි ভাইබ්‍රේෂන් එක තමයි අපේකට වදින්නේ nice මෙන්න අහගන්න this is going to be crystal clear ඉතා පැහැදිලි in order to brush up your English you need to be keen on two aspects පැති දෙකක් ගැන ඔයා keen on කරන්න ඕනේ කියන්නේ අවධානය දෙන්න ඕනේ උනන්දුවක් දක්වන්න ඕනේ the first thing you have to beef up ශක්තිමත් කරනවට තමයි beef up කියලා කියන්නේ මම එකක් කියන්න මම ලියන්නම් ඔය දෙකම number 1 බලාගෙන ඉන්නේ මේ අහන ඒවා තමයි ඔයාගේ life එක shape up කරන්නේ okay you have to beef up the familiarity between you and your English. ඔයා සහ ඔයාගේ ඉංග්‍රීසි අතර තියෙන familiarity එක හුරුපුරුදු බව ඔයා වැඩි කරගන්න ඕනේ. beef up පොඩ්ඩක් beef up කියන වචනේ පොඩ්ඩක් ටයිප් කරලා එවන්න beef up කරනවා කියන්නේ ශක්තිමත් කරනවා. strengthen කරනවා කියන තේරුම. හොඳ phrases ඒවා නේද? beef up. You have to beef up the familiarity between you and your English. ඔයයි ඔයාගේ ඉංග්‍රීසි පොඩ්ඩක් ලං කරන්න ඕනේ. You guys already know each other, but that affair is not permitted by your parents, okay? You guys already know each other, you guys already love each other. ඔය දෙන්නට දැන්ටම දන්නවා, දැන්ටම කැමති, දැන්ටම ආදරේ. But your affair is not permitted by your parents. ඒත් නිකන් ඒ affair එකට ගෙදරින් පොඩ්ඩක් කැමති නෑ වගේ. තේරෙනවද කියන්නේ? ගෙදරින් කැමැත්ත ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ මම කියන එක තමයි. ඔයා මොකද්ද කරන්න ඕනේ? ඉංග්‍රීසි ටිකක් තව ටිකක් ලං කරගන්න. තව කියන්න ඔයාට ඇහෙන්න. වැඩ කරන් යද්දි ටික ටික ෆැමිලියර් වෙනවා.
ඒ ෆැමිලියරිටි එක විතරමයි ඔයාගේ ප්‍රිපෙයාර්ඩ්නස් එක හදන්නේ. ඔයාගේ ප්‍රිපෙයාර්ඩ්නස් එක විතරමයි ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. අයි වෙන මුකුක්වත් නෑ කිව්වොත් නෑම තමයි. ඒක දෙකක් නේ. Alright? And the second thing, okay. Okay, the second thing, දෙවනි කාරණයක් ඔයා දැනගන්න එපා නේද අනේ? මේ බලන්න. දෙවනි කාරණේ තමයි number 2. Alright? You need to gain. ඔයා ලබා ගන්න ඕනේ. gain කරනවා කියන්නේ පොඩ්ඩක් මහන්සියක් දාලා ගන්නවා කියලා තේරෙම තියෙනවා. You need to gain that thorough understanding of the language. භාෂාව ගැන හරි දැනුම ඔයා ගාව තියෙන්න ඕනේ. සරල සිංහලෙන් කිව්වොත් you need to be certain that you are accurate. ඔයා හරි කියලා ඔයාට විශ්වසනීය හැඟීමක් තියෙන්න ඕනේ. ඔයා ටිකක් කල්පනා කරලා මම අදහස් දෙක ආයෙමත් කියන්නම්. ඉංග්‍රීසි සහ ඔයා තව ටිකක් සමීප වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ඔයාට දැනෙන්න ඕනේ මම හරි. මගේ භාෂා භාවිතේ නිවැරදි. මේ දෙක සම්පූර්ණ වුණොත් කෙනෙක්ට ප්‍රගතියක් එයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? Yes or no? ඔයාම හිතලා කියන්න. එක ඉංග්‍රීසි මමයි තව ටිකක් ලං වෙන්න ඕනේ. මම දන්න දේත් කියා ගන්න ලැජ්ජ වෙන ගතිය මගේ නැති වෙන්න ඕනේ. Yes or no? Alright. ඔයාගේ ෆීලිං එක මොකද්ද? මම දැනගන්න ආසයි. ඉංග්‍රීසි මමයි තව ටිකක් ලං වෙන්න ඕනේ. අනිත් එක මම දන්න ඉංග්‍රීසි හරි වෙන්න ඕනේ. මොකක්ද ඔයාගේ ෆීලිං එක? එහෙම වාසියක් තියෙයිද මේ දෙක හරි ගියොත්? Yes or no? What is your feeling and your suggestions? ඔයාගේ යෝජනා තෝරන්න දා. කවුරු මට උත්තර දුන්නේ? Yes. I'm waiting for your responses, please. ඔයා හිතනද මේ දෙකෙන් ඔයාට වාසියක් තියෙයි කියලා? Yes or no? You can chat, right? Yes. Okay. මේ දෙක තමයි වෙන්න ඕන කාරණා දෙක. අපි මේ පැත්තට තමයි මේ වැඩ කරගෙන යන්නේ. හරිද? Alright. හරි. Now, for your easy understanding, ඔයගොල්ලන්ගේ පහසු අවබෝධය පිණිස I am going to work out a simple sentence pattern. මම පොඩි වාක්‍ය රටාවක් මෙතනට ඇදලා ගන්නවා. පොඩි වැඩක් අපි කරමු එකතු වෙලා. Then you can create the sentences. එතකොට ඔයාට අද දෙයක් මුලින්මම මතක තියාගන්න පුළුවන්. හරිද? Right. දැන් මේ කොටස ඇත්තටම අයිති වෙන්නේ ඔයාගේ speaking tune up කියන කොටසට. අපේ ඔයාට syllabus එකේ සියල්ල lesson plan එක ලැබෙයි. ඔයාට පෞද්ගලිකව ලැබෙයි. ලියාපදිංචි වෙන සියලු ආකාර ඔයාට ලැබෙයි. ඔන්න බලා ගන්න. Alright. This is going to be a really interesting one. Sinhalen මෙයා ටිකක් lengthy, but in English short and sweet. See, alright. I'm going to write the Sinhala meanings first. මම කියනවා ඇයි ඔයා යම් කිසි ක්‍රියාවක් කරේ? That's the first meaning. Second one, මොකක් නිසාද? Can you read my Sinhala letters? Yes. ඔයගොල්ලන්ට මගේ සිංහල අකුරු පේනවද? Yes. මොකක් නිසාද? Yes. Nice. All right. මොකක් නිසාද ඔයා ක්‍රියාවක් කරේ? මං කැමති හැමෝම මට රෙස්පොන්ඩ් කරනවා නම් හරිද? එක්කෙනෙක් දෙන්නෙක් නැතුව ඒකේ වාසිය තියෙන්නේ ඔයාටමයි. Once you are going to respond me, we are going to get what? Connected. ඔයා මට රෙස්පොන්ඩ් කරන වාරයක් ගන්න අපි දෙන්නව කනෙක්ට් වෙනවා. ඔයා ලෙසන් එකත් එක්ක සම්බන්ධතාවය ඒ කනෙක්ෂන් එක secure වෙනවා. සුරක්ෂිත වෙනවා. තේරෙනවද කියන එක? Once you are going to ignore responding, okay, we are about to get disconnected. අපි වෙන් වෙන්න ළඟයි. කියන්නේ ඔයා මෙතන හිටියට වගේ හිත මෙතන නෙවෙයි කියලා අන්න එහෙම වෙනවා රෙස්පොන්ඩ් කරන්නේ නැති වුණා. Okay? ඇයි ඔයා යම් කිසි ක්‍රියාවක් කරේ? මොකක් නිසාද ඔයා ක්‍රියාවක් කරේ? තවත් එකක් තියෙන තේරුමක්.
මොකක්ද මේක ඉංග්‍රීසි එක ගොඩක්ම ලේසි. මොකක්ද පත් කළේ ඔයාව යම්කිසි ක්‍රියාවක් කරන බවට. Okay. So this is going to be the English structure, which is very easy. What made you, and just the verb basic form එක දාන්න තියෙන නිකම්ම base form එක දාන්න තියෙන. All right. Base verb කියලා මම ලියන්නම්කෝ. What made you verb එක. අපි පොඩි වාක්‍ය ටිකක් ටක් ගාලා හදමු. හරිද? ඔයාට කරන්න තියෙන්නේ you just have to insert the base verb. නිකම් verb එක තාන්න විතරයි තියෙන්නේ. මේ what made you මොකක්ද පත් කරේ ඔයාව මෙන්න මේ verb එක කරන බවට. All right? This is going to be your first one. මෙන්න ඔයාගේ පළවෙනි එක. මොකක් නිසාද ඔයා මට hina වුනේ? මොකක් හින්දානේ ඔයා මට hina වුනේ? මට hina වෙනවට කියන්නේ laugh at me කියලා කියන්නේ. ඔන්න ඔයාට මම help කරා. Laugh at me. මොකක් නිසාද ඔයා මට hina වුනේ? දැන් මෙයාව අරගෙන ගිහලා මෙතනට insert කරලා මට එවන්න ටක් ගාලා answer එක. What is your answer? Hey, I need to ask you something. මට වගේ දෙයක් අහන්න ඕනේ. මොකක් නිසාද ඔයා මට hina වුනේ? Come on everybody, let's see who is going to give me the first answer. බලමු කාගෙන්ද මුල් පිළිතුර ලැබෙන්නේ කියලා මට. Did I receive any? No, right? මොකක් නිසාද ඔයා මට hina වුනේ? What made you laugh at me? Amazing. What made you laugh at me? What made you laugh at me? Then ඔය වාක්‍යත් හොඳට කියන්න. මම මේ මන්ත්‍රය කියනවා වගේ කියන්න අපිට අඩුනේම ඕක නිසා. All right? What made you laugh at me? What made you laugh at me? What made you laugh at me? Hey, what made you laugh at me? What made you? What then? What made you කියලා එහෙම ඇහෙන්නේ නැහැ ඉතින්. කතා කරද්දී වරේ what made you? What made you? What made you laugh at me? What made you laugh at me? What made you laugh at me, bro? Okay. What made you laugh at me? What made you? What made you laugh at me? All right. It's not about being posh, but following the easiest method. Okay. What made you laugh at me? Nice. හොඳයි කට්ටිය උනන්දුවෙන් උත්තර දුන්නා. All right. Next one. මොකක් නිසාද ඔයා මාව තෝරගත්තේ? මාව තෝරගන්නවට කියන්නේ choose me කියලා. උත්තර දෙන්න බෑ. මොකක් නිසාද ඔයා මාව තෝරගත්තේ? මොකද ඔයා දුර්ලභ වර්ගයේ පක්ෂියෙක්. All right. මොකක් නිසාද ඔයා මාව choose කරගත්තේ? තෝරගත්තේ. Now you don't have to go for any past verb, right? ඔයා past verb මුකුත්වත් යන්න ඕනේ නැහැ. නිකම්ම verb එක දාන්න මොකද මෙතනින් මෙයාව past කරලා ඉවරයි. This has already been made past. මෙයාව දැනටම past කරලා ඉවරයි. අතීත වලට හරවලා ඉවරයි. So what is your answer? Here the answers come. All right. What made you choose me? Everyone, අයියෙන් ඒව ටකල වෙන උත්තර ටික. Very nice. මේ බලන්න මේ දෙකේ වෙනස. නිශ්ශබ්ද වෙනවට කියන්නේ be silent. නිශ්ශබ්දව ඉන්නවට කියන්නේ stay silent. The puppy is barking, no? All right. දැන් ඔන්න කවුරුහරි මගෙන් අහන්න දැන් මම තප්පර දෙකක් සද්ද නැති වෙනවා කාකිරමේ. මොකක් නිසාද ඔයා නිශ්ශබ්දව හිටියේ? නිශ්ශබ්දව ඉන්නවා be silent නිශ්ශබ්ද
නිශ්ශබ්ද වෙනවා be silent. නිශ්ශබ්දව ඉන්නවා stay silent. What is your answer? And this is going to be the last answer. මෙතනින් පස්සේ මේක අහන්නේ නෑ අයමත්. දේශීනේ මේකද? Come on everyone, quickly. Go quickly, go quickly, go quickly, go quickly. Stay silent. හරි වැදගත් එකක් මතක තියාගන්න. එතන be silent කියන්නේ නිශ්ශබ්ද වෙන්න කියලා. Stay කියන්නේ නිශ්ශබ්දව ඉන්න කියලා. Two different uses. දැන් boss කියන hey listen, you need to stay updated. Okay? ඔය update එකේ ඉන්න ඕනේ ආ. You need to stay updated. You need to stay updated. Very nice. What made you stay silent? What made you stay silent? ඔන්න දැන් අපි පොඩි ඇඩිෂන් එකකට යනවා. ඔයාට මේ පැටර්න් එකට ඕනේ නම් මෙතනට බේස් verb එක වෙනුවට ඔයාට noun එකක් දාන්නත් පුළුවන්. ඔයාට adjective එකක් දාන්නත් පුළුවන්. නාම පදයක් දාන්නත් පුළුවන්. නාම විශේෂණයක් දාන්නත් පුළුවන්. ඔය දැන් ඔයා type කරනකොට ඔයාට ඕන what made you silent කියලා කියන්නත් පුළුවන්. මම ඒක එච්චර කිව්වේ නෑ. මොකද first එක දැනට මතක තියාගන්න ඇති. All right. Very last question. මොකක්ද ඔයාව පත් කරේ බැංක කෙනෙක් වන බවට? මොකක් නිසාද ඔයා බැංක කෙනෙක් වුණේ? ඇයි ඔයා බැංක කෙනෙක් වුණේ? What made you ගාවට දාන්න noun එක a bank type කළා මට එවන්න. මොකක් නිසාද ඔයා බැංක කෙනෙක් වුණේ? මට කියන්න පුළුවන්ද? මොකක් නිසාද ඔයා බැංක කෙනෙක් වුණේ? Yes. ඔයාට දැන් noun එකකුත් insert කරන්න පුළුවන් ආ. Yes, what made you a banker? What made you a banker? What made you a banker? ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරද්දී නිතරම කතා වෙන වචනයක් තමයි මෙන්න මේක fluency, චතුරත්වය. හරිද? Fluency. මේ වචනේ අහලා තියෙනව නේද? Yes කියලා එවන්න. Fluency, චතුරත්වය. Fluent speaker කෙනෙක් කියලා කියන්නේ fluent speaker කෙනෙක් කියලා කියන්නේ. Fluency, yes. මම මේකට මගේ definition එක දෙන්නම්. ඔයා බලන්න එතකොට මම මොනවාද මේ භාෂාව තුළ මම දකින්නේ කියලා. හරිද? පුළුවන් කට්ටිය type කරන්න. All right. බලන්න. Fluency means මේ දේවල් දෙන්නේ ඔයාට දේවල් හොඳට හිතන්න. Okay? These things will help you to think better. When you are going to start thinking better, your results are going to be amazing. Okay? වෙනස් විදියට වඩා හොඳ විදියට හිතුවම ප්‍රතිඵල වඩා හොඳ වෙනවා. Fluency means being able to say what you really need to say on a day. Fluency means චතුරත්වය යනු being able to say කියන්නට හැකිවීමයි. මොනවාද? What you really need to say. ඔයාට ඇත්තටම කියාගන්න ඕන දේ කියාගන්න පුළුවන් වෙන එක තමයි මට අනුව චතුරත්වය කියලා මම විශ්වාස කරන්නේ. මට ඇත්තටම මෙන්න මේකයි කියාගන්න ඕනේ. ඔව් මට මේක ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. Then I'm fluent. All right. පුළුවන් කටි ටයිප් කරලා. දැන් සමහර කටට ප්‍රශ්න තියෙන පුළුවන්. මෙතනට එන්නේ B double E and B in the maybe in the ඒවා ඔයාගේ grammar lessons වලින් කෙලින්ම ඔයාට crystal clear වෙනවා. ඒවා ගැන worry වෙන්න ඕනේ නැහැ. Okay. Fluency means අනිවාර්යයෙන්ම එක read කරන්න. Fluency means being able to say what you really need to say. Fluency means being able to say what you really need to say. I'm waiting for someone to type it. Thank you, Amesh. All right, Amesh came first, I think, as I saw. After I turned towards the camera. Yeah. Fluency means being able to say what you really need to say. Okay. You know, some people are scared of lengthy English sentences. සමහර කට්ටිය වාක්‍ය පොඩ්ඩක් දිගට යද්දි බය වෙනවා. ඒවට ඔක්කොටම හේතුත් මම දන්නවා. එහෙම බය නැති කරන්නත් මම ඉදි දන්නවා. බය වෙන්න එපා. ඉංග්‍රීසි වාක්‍ය දිග වෙන්නේ එක්ක වාක්‍ය මුල ඉන්න සබ්ජෙක්ට් එක ලොකු වෙලා එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක ලොකු වෙලා.
කවදාවත් verb එක ලොකු වෙන්නේ නැහැ. verb එක වචනය 2යි 3යි උපරිම 4යි නැත්නම් 5. All right. Fluency means being able to say what you really need to say. Okay, nice. All right. When it comes to the second part of our lesson, අද අපේ පාඩමේ second part එකට අපි ගියොත් මට ලස්සන phrase එකක් දෙනවා කට්ටියට. මේ බලන්න මේ මට පොඩ්ඩක් honestly චුට්ටක් මට yes එකක් එවන්න. ඔයාට mic එක චුට්ටකට on කරන්න ඔයාට comfortable නම් මට yes එකක් එවන්න. comfortable නෑ නම් no එකක් එවන්න ඕනේ නෑ. ඔයාට it's okay මට මොනවා හරි කියන්න පුළුවන්. yes එකක් එවන්න පොඩ්ඩක්. first day නේ පොඩ්ඩක් දැනගන්න එපානේ. ඔයාට mic එක චුට්ටකට ගොඩක් දේවල් කතා කරන්න බය වෙන්න එපා. hi වගේ කියන්න තිබ්බත් ඇති. Yeah, nice. How about others? කොහොමද අනිත් කට්ටිය? මම මේ ඔයාට එකපාරටම compel කරන්න නැතුව බල කරන්න නැතුව මම ඒකයි ඇහුවේ. You know that's going to be great otherwise. If you are going to feel uncomfortable, this is not going to be successful. දෙන්නෙක් වගේ දින්නේ. All right. එහෙනම් අදට මම type කරලා respond කරගෙන යන්නම් ඒක මට හොඳයි. එහෙමද? තව දැන් 4 දෙනෙක් මට yes කියලා කිව්වා. I'm counting the responses. මම ගණන් කරනවා messages ටික. All right. It's okay. මම පොඩි වෙලාවක් දෙන්නම් පොඩි වෙලාවකදී පොඩි වාක්‍යයක් කියන්න. ඔයා මට try එකක් දෙන්න ඕනේ කියන්න. හරිනේ? Nice. All right. Okay. මෙන්න මේ phrase එක පොඩ්ඩක් mark කරගන්න. යම් කිසි මේක සිංහලෙන් ලියා ගන්න ඕනේ නෑ. මම සිංහලෙන් ලියනවා ඔයාගේ better understanding එක වෙනුවෙන් ඔයා සිංහල ලියන්න එපා. ඔයා දැක්කනේ තේරුම? දැක්කනම් ඇති. හොඳේ ලියන්න එපා සිංහලෙන්. නා if you can see the Sinhala meaning and if you can understand that, no need to write it once again in your book. Just write just the English one. That is going to be enough. All right? Yam kisi deyak gana කතා කරන විට කියන තේරුම තමයි මට ගන්න ඕනේ. මෙන්න මෙහෙමයි මේ ලස්සන phrase එක ගන්නෙ. When it comes to කිව්වා මොකක් ගැනද කතා කරන්න කියලා කිව්වා. When it comes to my job role මගේ job role එක ගැන කතා කරන විට මෙහෙම එකක් තමයි මට කරන්න තියෙන්නේ. alright. මෙන්න මේ શબ્ද පොඩ්ඩක් ලියා ගන්න අනිවාර්යෙන්ම. මේ શબ્ද දෙක යන්නේ මෙහෙමයි. When it comes to මේක ලියාගෙන ඉවරුනොත් මට full stop එකක් එවන්න. නැවතීමේ තිතක් එවන්නවා මේක ලියාගෙන ඉවරුනොත් මට. ඒ තමයි මම communicate කරන විදිය ඔයත් එක. මම ඉතින් තිත් වලින් කමා වලින් තමයි ගනුදෙනු කරන්නේ. All right. When it comes to my job role, මගේ රැකියා භූමිකාව ගැන කතා කරන විට, මගේ job role එක ගැන කතා කරන විට. Nice. ඔන්න මම දැන් පොඩි වාක්‍යයක් දෙනවා හැමෝටම කියන්න හැමෝටම පොදු වාක්‍යයක්. හරිද? මම කියනවා මගේ job role එක ගැන කතා කරනකොට මම හරිම responsible. මම ගොඩක් වගකීම් සහගත කෙනෙක් කියන එක. හරිද? දැන් ඔන්න පළවෙනි පේජේ තමයි when it comes to my job role. මගේ job role එක ගැන කතා කරන විට okay. I am very responsible. ඔච්චරයි වෙන මොකුත් ඕනේ නෑ. When it comes to my job role, I am very responsible. අපේ team එක. So shall we let them unmute themselves? පොඩ්ඩක් ඒගොල්ලන්ට unmute කරන්න chance එක චුට්ටක් දෙන්න. All right. Okay. If someone is ready නෙමෙයි මම okay. Okay. So you can unmute yourself and say these two sentences. So man කියන පොඩ බලන්න. When it comes to my job role, I am very responsible.
ඒ ඇති මට ඔයාගේ voice එක චුට්ටක් අහන්න තිබ්බනම් ඇති. කෝ කියන්න බලන්න. Let's see who is the first speaker. පොඩ්ඩක් unmute කරන්න. When it comes to my job role, I am very responsible. Nice, Devan. Nice. Amazing. All right. The next one, please. Yes. Sachinta. Yes, Sachinta. Yes, Sachinta. Yes, Sachinta. Hi, hi. Can you hear me? Yes, of course, I can hear you very well. Yeah. When it comes to my job role, I am very responsible. Amazing. Perfect. So we have Mohammed Ajmal. Yes. Oh, so that's one of our team members. So we have Amesh, Chamodi, Duminder, Hashara, Induvara, Kasun, Kasuni. I'm just reading your names, right? Please unmute yourself. Product. Try එකක් දෙන්න ඕනේ. Yeah. Okay. Yeah. Hi. 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 Your good name is? Nishant. Nishant, right? Yeah. Okay, When Nishant. when it comes to my job, when it comes to my job role, I'm very responsible. Nice, Nishant. Very good. Very good. Okay. So we have Amesh. Hang on, no, yeah, hitala කොහොමරි. Yes, Amesh. Hi. Hi. Hi, When hi, it yes. comes to my job role, I'm very responsible. Very nice, Amesh. Thank you so much for unmuting yourself. So the next one, please. දැන් හැමෝම try එකක් දෙන්න. අද first day කොහොමරි මමත් පොඩ්ඩක් හරි කියනවා. අන්න ඒකට අර මම කියන්නේ first step එක කොහොමරි තියන්න. මම මාව අහනවා. Yes, come on. දැන් හැමෝම මේක තමයි හොඳම වෙලාව ටක් ගාලා unmute කරා කිව්වා ආයිමත් ගියා. Yeah. I'm looking forward to hearing the next amazing voice. Kasuni Dilhara. Kasuni, shall we unmute your microphone? Kavindu, hello. Nimesh, Nuli. Yeah. We'll wait for some seconds. I think the people who said yes for me spoke to me. All right. මට yes කිව්ව කට්ටිය මං හිතන්නේ මට කතා කරා. උපුල්, තරිඳු, සුමුදු. You know, I'm just eager to listen to you all. All right. එහෙනම් ඊළඟ එක කට්ටියව කතා කරමු. හොඳේ? Nice. Thank you so much. All right. See? Just let it go. කියලා දාන්න ඕන හරිද? Very nice. Now we are moving to the self-introduction. Self-introduction in the sense, that's not going to be a heavy one. හරිද? මේක මේ ලොකු එකක් නෙමෙයි ඇත්තටම. මොකද ලොකු එකක් දෙන්න නැතු ලොකු ඒවා දෙන්න බැරි නිසාද? එහෙම එකක් නෑ. All right. There can be so complicated ones, sophisticated ones තියෙන්න පුළුවන්. සංකීර්ණ ඒවා තියෙන්න පුළුවන්, but මුලින්ම හැමෝටම simple එකක් තිබුණොත් හොඳයි. මොකද කාට වුණත් interview එකකට ගියාට පස්සේ that might be your maiden question. ඕක තමයි මුලින්ම අහන කුළුදුරුම ප්‍රශ්නේ. Okay, Mr. Dilhara, can we hear something about you? Can you give us a brief account of you? And what should we know about you? Then he's starting. Okay, I'm Supal Fernando. I'm a teacher, this thing. All right, I used to be a banker. Then after I continue this journey. When it comes to my strengths, and so I'm good at managing people. I'm good at teaching my students. And I can make them realize anything in the wink of an eye. All right. If I'm going to talk about my weaknesses, all right. වැඩි දේවල් නෑ. Not too personal. අද මුකුත් කතා බයි දේව මුකුත් අපි common එකක් මේ බලන්න. And you might have received that, I think. ඔගොල්ලෝ අපේ team, I'll ask my team. Okay. It's okay. අපේ ලස්සන පොඩි මොඩියුල් එකක් තියෙනවා. ඔයාට ඒක අද session එකේ පස්සේ හරි අනිවාර්යයෙන් එක ලැබෙනවා. හොඳයි. දැනට මට අපි step by step මේ වැඩේ පටන් ගමු. Right. Okay. This is going to be the first thing. ඔයා කවුද? ඔයා මොනවද කරන්න කියලා විතරයි මේකෙන් කියන්නේ. See this, huh? ඔයා fill in the blanks කළා මට එවන්න ඕන. I'm Supun. All right. And
I have been a teacher. I have been a teacher for 10 years. All right. I'm Supun and I have been a teacher for 10 years. I'm Supun, Mama අවුරුදු 10ක් දැන් teacher කෙනෙක්. මාත් කියන්න පුළුවන්. I'm Kasuni and I have been a banker for 15 years. Actually, this is my second job. I used to be a supervisor. Something else. Wait. You have to change your name and your designation. ඔයාගේ designation එක මාරු කරන්න. Engineer කෙනෙක් වගේ වුණොත් N කියලා ගන්න and Apple නිසා and number of years මාරු කරන්න. All right. If you are a student, what can we do? ඔයා මොකද්ද student කෙනෙක් නම් කරන්න? මුකුත් ඕනේ නැහැ. I'm Supun and I am a student කිව්වා නම් ඇති. වෙන මුකුත් ඕනේ නැහැ. I'm Supun and I am a student. I'm Supun and I am a student. පොඩි start එකක් මට type කරලා එවන්න බලන්න හැමෝම. All right. This shouldn't be the truth, right? මේක මේ ඇත්තම වෙන්න ඕනේ නෑ. ඔයා මේකට මට participate කරන්න විතරයි ඕනේ. මොකද අපි හැම aspect එකක්ම go through කරලා ලස්සනට ඔයාට cute and smart self introduction එකක් අපි හදා ගන්නවා. ඒක මම ඔයාලට homework එකකුත් දෙනවා practice කරන්න කියලා. මම ඒක බලනවා කොහොමද ඔයා කරේ කියලා. All right. Amazing. So I received some messages. එවන්න බලන්න මට. So we have I'm Pathum and I have been a marketing officer for 6 years. Amazing. So we have Samudri and she's a student. Yes, everyone. Type kale one bana. This is just the start, okay? Make it ඔයාගේ start එක විතරයි. මුලින්ම නමයි ඔයා කවුද කියලා පටන් ගන්න එපැයි. Before moving to any other facts, ඊටු ටික කියන්න කලින් නේද? All right. I'm going to read all. I'm Amesh and I have been, okay, I am a university student. Nice, Amesh. I'm Chanaka and I have been a banker for 10 years. Perfect. We have bankers. I'm Nalak and I have been an executive for 15 years. Amazing. Very responsible people we have today, right? I am Duminder and I have been a banker for 14 years. I'm Upul and I have been an assistant manager for 3 years. Nice. I'm Nishant and I have been a deputy director for 7 years. Amazing. So we have, and I'm Lasita and I am an undergraduate. Okay. Awesome. That is actually a nice cluster on the lesson. On the pokurak තමයි අපේ session එකේ ඉන්නේ. The students who are not here at the live lesson right now, they will watch the recording. Okay, the recording is going to be available and you will receive it from our team. අපේ team එකෙන් අද lesson එකට ආපු නැති කට්ටියට recording එකක් ලැබෙනවා. Okay. Recordings ගැන මට දේවල් කතා කරන්න තියෙනවා. අපි පස්සේ ඒවා කතා කරමු. ඔයා live lesson එකට ඇවිල්ලා තියෙන එක ඉතාම වටිනවා. Attending the live lesson is the best option. Okay. Attending the live lesson. ඒ හැම එකකටම grammar points එහෙමත් තියෙනවා. ඇයි මං attending කියලා කිව්වේ? Yes, there's a grammar point. Okay. සජීවී පාඩමට සහභාගී වීම වටිනවා. All right. හරි. Okay, the first line is now over. ඔන්න දැන් පළවෙනි පේලි ඉවරයි. අපි එහෙනම් දැන් දෙවෙනි පේලියට යන්නයි හදන්නේ. ඔයා කිව්ව ඔයා කවුද කියලා ඊට පස්සේ වැඩේ ඉවරයි. All right. ඔන්න දැන් ඔයා කියන්න හදනවා Hari, all right. I'm Subun and I have been a teacher for 10 years. And mama dakshay menna මේකට. මුලටම කියනවා පළවෙනි එක. All right. එක්කෙනෙක් කියනවා let's say එයාගේ idea එක තියෙන මම customers ලාව handle කරන්න දක්ෂයි. අනිත් එක්කෙනෙක් කියන්න පුළුවන් මම මගේ monthly target එක achieve කරන්න දක්ෂතාවයක් මට තියෙනවා. අනිත් එක තමයි මට දක්ෂතාවයක් තියෙනවා මගේ potential leads මට convert කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ business එකේ විස්තර අහන කට්ටියට ඔයා කොහොමද business භාණ්ඩය හෝ සේවාව විකුණන්න ඔයාට හැකියාව තියෙනවා. අපි ඒක පොඩි පේලියකින් සරලව first impression එක දෙන්න මෙන්න මෙහෙම ලියමු. හරිද?
ඒක first impression එක විතර ටක් ගන්න එක විතරයි. Okay. මේවා අපි separate units විදියට තමයි අද ගන්න. ඊට පස්සේ අපි එකතු කරලා එකක් කතා කරනවා. හොඳේ? මෙන්න මම මෙහෙමයි කියන්නේ. I am an expert in. I am an expert in කියලා ඔයාගේ verb එක ing වලින් ඔයාට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙතනට noun එකක් add කරන්නත් පුළුවන්. Alright. For an example, මම කියනවා I am an expert in ළමයි. When it comes to a self-introduction, the most important thing is the flow of it. Self-introduction එකක් ගැන කතා කරද්දී ඒකේ තියෙන වටිනම සහ වැදගත්ම දේ තමයි ඒකේ තියෙන flow එක. You cannot get stuck in the middle of it. මැද්දේදී ඔයාට හිර වෙන්න බෑ. So you cannot be wandering longer. ගොඩක් හිත ඉන්න බෑ. You need to have your, let's say, sayings one after the other. ඔයාගේ කතන්දර කියමන් ටික ඔයාගේ ප්‍රකාශන ටික එකකට එකක් පස්සේ prepare වෙලා ඉන්න ඕනේ. That's why we are going to have this experience. After the session, you're going to receive the material as well. උනන්දුවෙන් බලලා ලස්සන self introduction එකක් හදාගන්න ඕනේ. ඒක දවස ගානේ සතියක් දෙකක් පුරුදුනත් පාඩුවක් නම් වෙන්නේ නැහැ. If you need to do some additions, yes, you can do that, no problem. එකතු කිරීම කරගන්න පුළුවන්. එකතු කිරීම කරගන්නත් හැදිච්ච පදනමක් තියෙන්න ඕනේ. පළවෙනි දවසේ මම ඔයාලට දෙන්නේ skill එක. එතකොට ඔයාගේ self introduction එක ready. හරිද? බලන්න. Alright. මම කියනවා I am an expert in මම බැංක කෙනෙක්ගේ perspective එකෙන් බලන්නම්කෝ. Oh my god. Wait. I kept the pen open for a while, now it is not right. In handling customers. Alright, I am an expert in selling insurance plans. Okay, I am an expert in, let's say, telephone banking. I am an expert in direct marketing. Customer මූණට හම්බෙලා දේවල් විකුණන. ඒ වගේ. ඔයාගේ අයිඩියා එක මට දෙන්න. ඒක noun එකක් වෙන්න පුළුවන් direct marketing වගේ. එහෙම නැත්නම් verb එකක් නම් ing එකෙන් මට දාලා type කරලා එවන්න බලන්න ඔයාගේ හැඟීම කොහොමද කියලා. I am an expert in handling a team. මට කණ්ඩායමක් handle කරන්න පුළුවන්. මට monthly target එක මට achieve කරන්න මම expert කෙනෙක්. In meeting monthly targets. ඔන්න ඕන කෙනෙක්ට දැන් පොදුවේ ලියන්න මම දේවල් දෙන්නම්. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් I am an expert in අපි කියමුකෝ මට short notes හදන්න පුළුවන් නියමෙට. Preparing short notes. ඔන්න ඕන කෙනෙක්ට පොදුවේ ඒවා තියෙනවනේ මට එවන්න බලන්න. මම දක්ෂයි මේකට. I am an expert in this thing. Yeah. I am an expert in achieving monthly target. Nice. In solving problems, කියලා අපි කියමු. In solving problems. Very nice. මම පොඩ්ඩක් ඔයගලන්ව read කරන්න ලේසි දෙයක් හොයාගත්තා. The next one, please. I am an expert in කියලා කිව්වා. වාගේ විස්තරය දැම්මා. Wow, Madhusha, I am an expert in announcing. Nice. All right. He's an expert in hosting events, right? Yeah, mine. Other students? Type one. Give it a try. Put a try එකක් දෙන්න. මොකක් හරිම දාමු.
I am an expert in yes. Come on, 30 seconds වගේ දෙන්න. I am an expert in. I got one. I am an expert in teaching. Wow, perfect. I'm an expert in teamwork. Amazing. I am an expert in managing social media pages. Wow, very nice. See how resourceful our students are. I'm an expert in achieving monthly targets. හරිම resourceful ළමයි පිරිසක් තමයි ඉන්නේ. ගොඩක් සම්පත්දායි කට්ටියක් ඉන්නේනේ. Nice. So I'll be moving to the next one then. එහෙනම් මම ඔන්න ඊළඟ point එකට පයින්නයි යන්නේ. Right. ඔන්න දැන් ඔයා කියන්න හදනවා ඔයා achieve කරලා තියෙන දේවල්. Alright. මම best employee වෙලා තියෙනවා 3 times and මට පුළුවන් වෙලා තියෙනවා වැඩිම sale එක කරන්න අපේ office එකේ අපේ branch එකේ අපේ zone එකේ අපේ company එකේ everything. පොඩි පේලියක් දාන්න. Alright. ඔන්න ඔයාට අර අපි ඉගෙන ගත්ත when it comes to මෙතනට use කරන්න පුළුවන් කැමති නම්. මම කියනවා when it comes to my experience and achievements මගේ experience එකයි මගේ achievements ගැන කතා කරොත් ඉතින් මෙහෙමයි කියලා කියනවා. ලේසිම විදිය මේ තියෙන ලේසිම විදිය. Okay. I have එක්කලා past participle verb එකක් දාලා ඔයාලට ලස්සන අදහස් කියන්න පුළුවන්. past participle verb එකක් තමයි දාන්න තියෙන්නේ. Alright. ඔන්න ඔයා කියනවා අපේ social media student කෙනෙක් ඉන්නවනේ. I have managed let's say the social media platforms of some reputed companies. පොඩ්ඩක් නම ගියපු සමාගම් කීපයක මම social media platforms මම තමයි manage කරලා තියෙන්නේ. Alright. I have managed. Okay. මම දිනලා තියෙනවා. I have won the best employee award 2 times. නැත්තම් I have won the best employee award in 2019-2024. අවුරුද්ද ගැන කියවන්න පුළුවන් එක්කවා. 2 times එක ඕනේ නැහැ කියමු දෙපාරක් වෙනවා හරි අඩු වෙන්නේ එන්න පුළුවන් ඉතින් හරිද? In 2024. Alright. සාවන ලස්සන පේලියක් දෙනවා මේක try කරනවා මම කට්ටිය කැමතියි. මට මෙන්න මේක කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මෙහෙමයි. I have been able to ඔන්න ඔයාගේ idea එක කියන්න. Alright. මෙතන නිකම්ම verb එකක් තමයි දාන්න තියෙන්නේ. අපි කියමුකෝ මෙන්න මෙහෙම එකක්. Alright. I have been able to guide මට පුළුවන් වෙලා තියෙනවා මඟ පෙන්වන්න many youngsters තරුණයන් ගොඩ දෙනට කොල්ලන්ට කෙල්ලන්ට නවකයන්ට තරුණයන් ගොඩ දෙනට මඟ පෙන්වන්න මට පුළුවන් වෙලා තියෙනවා. මට පුළුවන් වෙලා තියෙනවා ගොඩක් ළමයින්ට උගන්වන්න. එහෙනම් I have been able to teach many students. අපි යමුද බලන්න ඔයාගේ අත්දැකීම ගැන කියන්නේ. එක්කෝ I have කියලා past participle verb එකක් try කරන්න පුළුවන් විදියට. Or I have been able to. I have been able to do this thing and that thing. I have been able to. I have been able to onboard 50 customers in September.
සෙප්තැම්බර් වල මට කස්ටමර්ස්ලා 50 දෙනෙක්ව මම කොහොම හරි ඇතුළට ගත්තා අපේ කම්පැනි එකේ. try කරන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි මට මේ වාක්‍ය වන්න. ඔයාට මම එවන ડોකියුමන්ට් එකේ ඔයාට හෙල්ප් වෙන දේවල් තියෙනවා. ඔයාට ලස්සන එකක් හදන්න පුළුවන්. හොඳයි. yes I have been able to let's say gain the best reach of some social media pages නේ මට පුළුවන් වෙලා තියෙන සමහර pages වල best reach එක ගත්තේ මම තමයි using my social media strategies මගේ strategies පාවිච්චි කරලා මේක try කරන්න මේ වාක්‍ය ලස්සනයි I have been able to අන්න use කරලා තිබුණ එක very nice I'm going to read it I have been able to okay එයාට අන්න වෙන්න පුළුවන් වෙලා තියෙනවා කියලා නේද කියන්නේ නුලිගේ අංශකම චූට්ටක් වෙනස් කරන්න කැමති I have been able to be හොඳේ to ගාව be එකක් තියෙනවනේ to be the best individual achiever in the region very nice congrats nice Duvind I have been able to win achievers award in 2021 nice Okay, some answers are coming. I've been able to implement 2 large projects. Wow. You know, giants line. I have been able to launch. Is it launch, right? Launch 2 new projects. Other projects. Dekak me aada launch karana pulang wela තියෙන. Yagi initiative making. All right, very nice. Tapi student line වල ලොකුවට කියන්න දේවල් නැත්නම් පොඩි එකක් හරි කියමු. I have been able to prepare a good study plan. මට හොඳ study plan එකක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. Prepare a good study plan. අතාරින්න එපා මොනවා හරි කියන්න. අද ඔයා කියන දේ quality එක නෙවෙයි වැදගත් වෙන්නේ. මුලදී වැදගත් වෙන්නේ යම්කිසි වැඩක මුලින්ම ඔයා වැඩක් අන්තිම පටන් ගද්දි මම මේ කියන්නේ quality එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා මේක ඒ quantity එක පටන් ගන්නවද? එකක් කරාද? දෙකක් කරාද? තේරෙනවද කියන්නේ? විශේෂයෙන්ම ඉංග්‍රීසි වල. If someone is going to wait for the perfection to start speaking in English. කවුරු හරි කෙනෙක් පරිපූර්ණත්වයේ වෙනුවෙන් බලා සිටියොත් මම ඉංග්‍රීසි කතා කරන්නේ තිතට හැදුණු දිනක තමා කියලා. My God, that day will never come to you. ඒ දවස කවදාවත් ඔයා ගාවට එන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ මම? මං අසුබයිද? නෑ. Perfection is not a destination. Perfection කියලා කියන්නේ ගමනාන්තයක් නෙවෙයි. දැන් මම perfect කියලා කාටවත් කියන්න බෑ. පුළුවන් අවුලක් නෑ. හැබැයි එයාට තව ටිකක් perfect වෙන්න පුළුවන්. Perfection is something that you can always walk towards. ඔයාට හැමදාමත් ඇවිදන් යන්න පුළුවන් දෙයක්. ඒ දෙසට ඇවිදන් යන්න පුළුවන් දෙයක් තමයි perfection කියලා කියන්නේ. ඔයා කවදාද perfect කියලා හැංගෙන්නේ එදාට ඒ තැනට වැඩිය තව තප්පරයකින් තව අඩියකින් හෝ ඔබට perfect වෙන්න පුළුවන්. alright කැමති කට්ටිය මාත් එක්ක පොඩ්ඩක් type කරන්න මේක. හොඳේ? Perfection is something that you can always walk towards. Perfection is something that you can always walk towards. Perfection is something that you can always walk towards. Perfection කියලා කියන්නේ ඔබට නිරන්තරයෙන්ම ඒ දෙසට ඇවිදන් යන්න පුළුවන් දෙයක්. ඔයාගේ ලැන්ග්වේජ් එක ඔයාට සපෝට් කරන්න ඕන ඔයාගේ හිතේ තියෙන ඕනම අදහසක් එළියට දෙන්න. අපි මේ පටන් ගන්න තියෙන ඒ ගමන ඔයාට අපි ස්කිල් එකක් දෙනවා. ඔයාගේ already existing skills ටික uplift කරන්න ඒ බෑන් උපරිම ප්‍රයෝජන ගන්න. අද පටන් ගත්තේ මේ tiny activity එක self introduction එක කියන එක. ඒකේ තව පියවර කිහිපයක් තියෙනවා. සහ ඔයාට study material එකක් හම්බ වෙනවා. ඒක පාවිච්චි කරලා ලස්සන self introduction එකක් ඔයා හදාගන්න. හදාගෙන තමන් ලෑස්ති වෙලා තියාගන්න මෙන්න මේ බලාපොරොත්තුෙන් මෙන්න මේ determination එකෙන් මට chance එක හම්බුට වෙලාවට මම හොඳට මගේ self introduction එක කියනවා කියලා. මම පන්තියේදීත් වෙලාවක පුළුවන් වුණා.
Okay, I am going to do my best. That's it. ඒක තමයි ඔයාගාව තියෙන එකම ක්‍රයිටීරියා එක නිර්ණායකය. මම මගේ උපරිමය කරනවා. චුට්ට ටයිප් කරලා ඉවන්න. ඒ වාක්‍යවල වෙනම පව එකක් තියෙනවා. හරිද? I am going to do my best. 7 words. I am going to do my best. I am going to do my best. Yes, please type it. කොහෙන් හරි අපිට ස්ටාර්ට් එකක් තියෙන්න එපා. ඒකයි මම self introduction එක පළවෙනි දවසට තෝරගත්තේ. තේරුණාද කියන එක? එතකොට ඔයා ගැනමනේ අද ඔයාට අලුතෙන් හොයන්න දේවල් නැහැනේ. මම ඔයාට හොඳ ගයිඩන්ස් එකක් දෙනවා. ස්ටඩි මටීරියල් එක බලන්න ඕනේ හොඳේ. I am going to do my best. Nice. Okay. I am going to do my best. මම නැවතත් කියනවා ඔය සෑම වාක්‍යයක්ම තමන්ගේ කටින් හයියෙන් කියන බවට වග බලා ගන්න. Please make sure you're going to pronounce all these sentences aloud. Aloud means aloud. I am going to do my best. දැන් මම කියනවා වගේ මම දැන් ඔයගොල්ලෝගේ හැම වාක්‍යයක් ගානෙම මම කියනවනේ. ඔයත් කියන්න. I am going to do my best. I'm going to do my best. I think you think I'm gonna do my best. I'm gonna do my best. I'm gonna do my best. Okay. I am going to do my best. Perfect. Yes. සමහර කට්ටිය type කරේම නෑනේ. Type කරන්න ඕනේ. එකක් දෙකක් හරි මොනවද ටිකක් හරි මට එවන්න. හරිද? All right. Okay, moving ahead. We are moving to the next step. අපි එහෙනම් දැන් ඔන්න ඊළඟ step එකට move වෙන්න යන්නේ. All right. එහෙනම් දැන් ඔයා කියනවා ඔයාගේ skills කිව්වනේ. All right. ඔයා කවුද කියලා කිව්වා. ඔයා මොනකටද expert කියලා කිව්වා. ඊට පස්සේ ඔයාගේ achievements ගැන කතා කරා. All right. තව අපි පොඩි පේලියක් පොඩි වැඩක් දාමු. හරිද? Okay. අර expert කියන එකට මේක ළඟින් යනවා but ඔයාට තියෙන හැකියාවන් ඔක්කොම එක තැන කියන්න ඕනේ නැහැ. ඔයාගේ තියෙන දක්ෂතාව ගැන පොඩි එක පේලියකින් තව කියරේ. හරිද? මොකද මේක ලස්සන වාක්‍ය රටාවක්. I am good at. I am good at කියලා ඔයාට noun එකක් try කරන්න පුළුවන්. ඒ වගේම ing verb එකකුත් try කරන්න පුළුවන්. Alright. මම මේ කියන එක පොඩ්ඩක් කට්ටිය type කරන්නකො type කරලා මට එවන්නකො. මම කියනවා මම මගේ වැඩ plan කරන්න දක්ෂයි. කොහොමද කියන්නේ? type කරලා I am good at planning my work. මේකම මට type කරලා එවන්න. I'm good at planning my work to avoid let's say unnecessary pressure. I am good at planning my work to avoid unnecessary pressure. මම මගේ වැඩ සැලසුම් කරන්න මට දක්ෂතාවය තියෙනවා අනවශ්‍ය පීඩනය මගහරින්න. තේරුණාද? avoid කරනවා කියන්නේ මගහරිනවා unnecessary pressure. සමහර වෙලාවට corporate world එකේ තියෙන්නේ unnecessary pressure එක තියෙන්නේ. ඇයි? Since morning some people are going to waste time. උදේ නම් වෙලාව නාස්ති කරනවා. හවස 3 විතර ලඟ වුණාම වැඩ ඔක්කොම මතක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? plan කරලා නැති නිසා හරිම pressure වගේ තමයි පේන්නේ. You are not happy, even your customer is not happy. ඔයා සතුටුත් නෑ ඔයාගේ customer සතුටුත් නෑ. End of the day you are going to lose your business opportunities. දවස් අවසානයේ ඔබට අහිමි දවස් අවසානයේ කියන්නේ යම් කිසි මොහොත අවසානයේ ඔබට ඔබගේ ව්‍යාපාරික අවස්ථා අහිමි. I'm good at planning my work to avoid unnecessary pressure. Okay. මේ වාක්‍ය ටික නිකන් අමතරව ගන්න හොඳේ. පුළුවන් හැමෝම type කරලා ඉවන්න please. I'm good at planning my work to avoid unnecessary pressure. ඒ වගේම මම කියනවා මගේ colleagues ලා මාත් එක්ක එකට වැඩ කරන කට්ටිය කියනවා මම helpful කියලා. පොඩි ලස්සන වාක්‍යයක් දෙන්න මේ බලන්නකෝ. My colleagues
My colleagues find me helpful and resourceful. මේ find me කියන එක හරි ලස්සන එකක්. මම මේක තේරුමාට කියන්න කැමතියි. My colleagues කියලා කියන්නේ මාත් එක්ක එකට වැඩ කරන කට්ටිය. Find me කියලා කියන්නේ මගෙත් එක්ක එකට වැඩ කරන කට්ටියට දැනෙනවා මාව. මෙන්න මේ විදිහට තමයි දැනෙන්නේ. මාත් එක්ක එකට වැඩ කරන කට්ටිය කියනවා මම මෙහෙමයි කියලා. මාත් එක්ක එකට වැඩ කරන කට්ටියගේ හැඟීම මං කියන්නේ මෙහෙමයි. ටයිප් කරලා ඉවන් පොඩ්ඩක් ඒක ලස්සන එකක්. My colleagues find me මගේ මාත් එක්ක එකට වැඩ කරන කට්ටියට මාව දැනෙන්නේ helpful and resourceful විදියට. එතනින් වාගේ ටීම් වර්ක් එක ගැන පොඩි අයිඩියා එකක් දෙනවා කට්ටියට. තේරෙනවද කියන්නේ? My colleagues find me helpful and resourceful. මේ වාක්‍යවලට තව ඉතින් conjunctions එහෙම දාලා දික් කරගන්න පුළුවන්. මම මේ අයමත් කියනවා මම මේ වාට දෙන්නේ first impression එකක් විතරයි. ඒක මට sophisticated කරන්න ඇත්තටම උවමනාවක් වුණේ නැහැ. ඒකයි මේ සරලව කියන්නේ. මොකද අපි මේ වැඩේට අත ගහන්න ඕනේ මේ වැඩේ අපි පටන් ගන්න ඕන නිසා. If it is going to be, extremely sophisticated at the beginning, you might be fed up with this. මේක ඇවිල්ලා අතිශය නිකන් භයංකාර මේ මොකක්ද අපි ඒකට කියන්නේ වැඩිපුර මේ සංකීර්ණ වෙන්න ගියොත් ඔයාට මේක එපා වෙනවා. හරිද? ඒක ස්මූත්ලි පටන් ගන්න ඕනේ. My colleagues find me helpful and resourceful. මගේ friends ලගේ හැඟීම මං ගැන තියෙන හැඟීම තමයි මම helpful වගේම මම සම්පත්දායී කියලා. All right. Okay. දැන් ඔයා මේ apply කරන job එකට ඔයාගේ තියෙන කැමැත්ත ගැන ඔයාට කියන්න පුළුවන්. මම ගොඩක් ආසයි customer care වලට මම ගොඩක් ආසයි satisfied faces දකින්න තෘප්තිමත් මුහුණු දකින්න. Okay ඒත් එකම මම හරිම work quality එක ගැන මම හිතනවා. ලස්සන වාක්‍ය කිහිපයක් තියෙනවා ඉතින්. හරිද? මේ වාක්‍ය පොඩ්ඩක් නිකන් type කරලා එවන්න මට. I am quality and target oriented. නියම වාක්‍යයක් වාට කියා ගන්න පුළුවන් උඩ. I am quality and target oriented. මම ගුණත්වය සහ ඉලක්ක අරමුණු කරගෙන තමයි වැඩ කරන්නේ. I am quality and target oriented. I am quality and target oriented. Oriented කියලා කියන්නේ ඔයාගේ දිශානතිය කොහෙටද තියෙන්නේ? ගුණත්වය සහ ඉලක්කය. I'm quality and target oriented. That means I always deliver my best. Okay. මේ වල කියනකොට කියන්නේ දැන් මට ගොඩක් කියනවා මම කියන්න තු එකක් දෙකක් නවත්ත ගන්න. අපි ඒ level එකට. All right. I'm quality and target oriented. මම ගුණත්වය සහ ඉලක්ක කියන දේ තමයි මගේ ඔළුවේ නිතරම තියෙන්නේ කියලායි මේකෙන් කියන්නේ. මම ඉලක්ක ගත වෙලා ඉන්නේ මේකට. quality එකටයි target එකටයි. I'm quality and target oriented. Okay. Nice. Okay. දැන් අපි කියමු ඔයාගේ dream එක මොකක්ද කියලා ඔයාට ඉදිරියට තියෙන. All right. ඒක අපි සරලම ඉංග්‍රීසියෙන් තමයි මම කියන්න හදන්නේ I am dreaming of කියලා. වැඩි විස්තර දාන්නේ නැහැ. Okay. ඔන්න අපි ඒකට පොඩි ලස්සන start එකක් ගමු. හරිද? ඔයාට මේ tutorial එක ලැබෙනවා. ඒක බලන්න. මේකට තව එන්න ඕන දේවල් ඔයාට හිමීට මම එකතු කරනවා. මුලින්ම ඔයා මේ වැඩේ පටන් ගන්න ඕනේ. Okay. කො බලන්න මට කියන්න. දැන් අදහෙට කලබලේ ඕනේ. weekend එකේ වගේ. එබට ටියුටෝරියල් එක බලලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා මම ලස්සනට
self introduction එකක් මම හදා ගන්නවා. එහෙම පොඩ්ඩක් බලාපොරොත්තුවක් තියෙනවා yes කියන්න බලන්න. මොකද ඒක ඕන වෙලාවක ඕන වෙන්න පුළුවන් නේ. ඉන්ටර්විව් එකක්ම වුණාම කියලා නෙමෙයි යම් කිසි තැනක උනත් මට කතා කරන්න උවමනා වෙන්න පුළුවන්. yes or no. අන්න ඒ yes කියන ඔයාගෙන් එන ඒ yes එකේ තමයි වටිනකම තියෙන්නේ. alright. එතනදී ඔයා ඔයාගේ growth එක accept කරලා තියෙනවා. ඔයා දැන් yes කියන්න reluctant වෙනවා නම්, මැලි වෙනවා නම් අන්න ඔයාගේ growth එක ඔයා මොනවද දන්නවද කරන්නේ? හිnder කරනවා. ඔයාගේ growth එකට ඔයා hinder කරනවා, බාධා කරනවා. okay? එයාට hinder කරන්න එපා. එයාව uplift කරන්න, එයාව උඩට ගන්න. nice. very nice. alright. අපි සරලව ලස්සන වාක්‍යයක් දාන්න. okay? Okay, you're going to say that. අපි පොඩි මම වෙනස් වාක්‍යයකින් දෙන්න. මේකේ තියෙනවා වෙනස් එකක් දෙනවා. okay? My ultimate target is to මගේ අවසාන ඉලක්කය වෙන්නේ කියලා මෙතනට verb එකක් දාන්න විතරයි තියෙන්නේ. මගේ අවසාන ඉලක්කය වෙන්නේ මගේම business එකක් පටන් ගන්න. My ultimate target is to start my own business. restaurant එකක් වගේ කියලා කියන්න නම් such as a restaurant කියලා නැත්නම් restaurant කියන්න පුළුවන් කැමති එකක් a textile shop, a restaurant, let's say a salon ඕන එකක් දාගෙන යන්න. හරිද? වැඩි ඕනේ මෙතනින් නවත්තන්නකෝ. දැනට ටික such as කියලා අපි පස්සේ ගමු. such as කියන්නේ ආදී වශයෙන් කියන දේ. alright. තව එකක්. මගේ බලාපොරොත්තු වෙන්නේ මගේ career ladder එකේ මගේ වෘත්තිමය ජීවිතයේ උඩට යන්න තමයි මගේ අවසාන බලාපොරොත්තු. ඒ කියන්නේ මගේ හිතේ තියෙන්නේ මේක. My ultimate target is to climb up my career ladder. ඔන්න තව එකක්. alright. දැන් කවුරුහරි කෙනෙක්ට අල්ටිමේට් නෙමෙයි මට කියන්න ඕනේ මගේ අවසාන ඉලක්කය නෙමෙයි මගේ ළඟම ඉලක්කය ගැන. එහෙනම් ඔයා අල්ටිමේට් කියන වචනේ nearest කියන එකට මාරු කරගන්න. My nearest target is to මගේ ළඟම ඉලක්කය තමයි to get promoted. Promote වෙන එක as a manager කෙනෙක් විදියට promote වෙන එක තමයි මගේ තියෙන ළඟම ඉලක්කය. අන්න student කෙනෙක්ට කියන්න පුළුවන් my nearest target is to pass the exam විභාගේ pass වෙන එක ඉතා ඉහළින් කියලා ලස්සනට කියන්න පුළුවන් flying colors. අන්න කො දැන් එවන්න බලන්න මං හරිම ආසාවෙන් ඉන්නේ වාගේ target එක මොකද්ද බලන්න. ultimate target කියන්නේ අවසාන ඉලක්කය, nearest target කියන්නේ ළඟම ඉලක්කය. Okay, I got some sentences. Nice. My ultimate target is to start my own business, such as a restaurant. Nice. Okay, my ultimate, right? My ultimate target is to be a successful person. Very nice. අනේකටත් මම දැන් කෙනෙක් කියන මගේ අවසාන ඉලක්කය තමයි ආදර්ශමත් පුරවැසියෙක් වෙන එක මගේ එක තමයි එකම ඉලක්කය. එහෙනම් බලන්න. My ultimate target is to become පත් වෙනවා කියන්නේ become and හරිම ලස්සන වචනයක් exemplary තමයි ආදර්ශවත් කියලා කියන්නේ. become an exemplary citizen. අන්න වැඩි. ඒකත් කැමති නම් එවන්න. මගේ අවසාන ඉලක්කය තමයි exemplary ආදර්ශවත් citizen කෙනෙක් වෙන එක. ආදර්ශවන්නේ මට ඕනේ British English නැත්නම් Australian citizen කෙනෙක් වෙන්න. Okay. Targets නේ. My nearest target is to be a clever English speaker. Very nice, Madhusha. Good luck with that. My ultimate target is to climb up my career ladder. Niyamai. My ultimate target is to climb up my career ladder. Again, that was Samsung team. My nearest target is to improve my English knowledge. Very nice. My nearest target is to pass the banking exam.
pass the banking exam, Lasita. My ultimate target is to become an engineer. How amazing your dreams are. කොච්චර ලස්සනයිද ඔයගොල්ලන්ගේ scene නේ. Perfect. All right. ඔය ඇවිල්ලා සරලම කතන්දරයක් මේකේ ලොකුවට දේවල් නෑ. Other, apart from this, there might be some cross questions. සමහර හරස් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒවට ඔයාගේ answers adapt කරන්න ඕනේ so that you are going to score more. ඔයා වැඩිපුර score කරන විදිහට. ඒක තමයි වෙන්න ඕනේ. All right. Hari. So now the self-introduction is over and this part is now enough. All right. Okay. කොහමද ටක් ගාලා කට්ටිය මතකයෙන් උත්තරයක් දෙන්න බලන්න. මොකක් නිසාද ඔයා මට එරෙව්වේ? මොකක් නිසාද ඔයා මට එරෙව්වේ පොඩ්ඩක් කියනවද? මොකක් නිසාද ඔයා මට එරෙව්වේ? මට ඔරවනවට ඉංග්‍රීසියෙන් කියන එක මම ස්පොන්සර් කරනවා ඔයාලට බය වෙන්න එපා. Frown at me. මොකක් නිසාද ඔයා මට එරෙව්වේ? කොහොමද කියන්නේ? මොකක් නිසාද ඔයා මට එරෙව්වේ? කෝකෝ දැන් මතකද කියලා මේ බලන්නේ. Prawn ඉස්සා නෙමෙයි හොඳේ F අකුර තියෙන්නේ. All right. බඩගිනි වෙලා නේද? What made you frown at me? What made you frown at me? What made you frown at me? දැන් අපි presentation එහෙම පටන් ගත්තාට පස්සේ start කරන තැනේ ඉඳලා එතකොට ඔයාගේ slide එකට මාරු වෙන තැනේ ඉඳලා එතකොට questions ඒගොල්ලන්ට අහන්න දෙන තැනේ ඉඳලා important point අපි stress කරන තැන් වල ඉඳලා හැම දෙයක්ම මේ වගේම මම ක්ලාස් එකේත් ඔයාලට වාක්‍ය වලින් ප්‍රැක්ටිස් කරනවා ඔයාලට කරන්න දෙන ඒකම ඔයාලට කතා කරන්න මම අවස්ථාව දෙනවා හරිද ඒ අවස්ථාවල් ප්ලීස් පාවිච්චි කරන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා හරිද අනිත් කාරණේ මේව මම first day එකේ විතරමයි ඇත්තටම කියන්නේ please type this sentence with me මාත් එක පොඩ්ඩක් type කරන්න මේව ඔයාගේ හැම දෙයක්ම හරියන පැත්තට හරවලා දෙයි okay all right I must recall මතක් කරනවා කියන එක මෙතන නම් කරන්නේ හරිද I must recall every lesson මම හැම පාඩමක්ම නැවත මතක් කිරීමක් නැවත සිහි කැඳවීමක් කරන්න ඕනේ within කියන්නේ ඇතුළත within 24 hours I 24ක් ඇතුළත please type it and send it to me I must recall every lesson within 24 hours I must recall every lesson within 24 hours මේ පැය 24 රහස මාර රහසක් okay අපේ active memory එක වැඩ කරන්නේ පැය 24ක් විතරයි 12 වටයක් ගියා ඉවරයි ඔයා ඉගෙන ගන්න ඕන දෙයක් මතක තබා ගැනීමට අවශ්‍ය ඕන දෙයක් සැලසුමක් හරි දවල් මතක් වුණා නම් මේක මෙහෙම කරන එක තමයි හොඳ කියලා අනිවාර්යෙන් රැට අනිවාර්යෙන් මතක් කරන්න නැත්නම් ඒ fresh memory එක යනවාමයි ඒක එහෙම තමයි all right ඔයාලට දේවල් මතක තියෙන්නේ නැහැ නැත්තම් okay මොකද අපි මේ වචනේ පොඩ්ඩක් type කරන්නකෝ transient කියන වචනේ තේරුම තමයි අනිත්‍යයි okay transient කියලා කියන්නේ අනිත්‍යයි transient good vocabulary okay අනිත්‍යයි කියන වචනේ තේරුම ඇවිල්ලා මෙහෙමයි දුක නෙමෙයි මේකෙන් කියන්නේ ඔයාට ඇති වෙන ඕනම feeling එකක් ඕනම දෙයක් ඔයාගේ life එකට ලැබෙන අනිත්‍යයි all right that can be your hunger ඒක වෙන්න පුළුවන් ඔයාගේ hunger එක that could be your happiness ඒක වෙන්න පුළුවන් ඔයාගේ සතුට that could be your that could be your satisfaction ඕන දෙයක් මතකයත් එහෙම තමයි okay මෙයාව පොඩ්ඩක් රවුමක් ගහලා මතක් කරගත්තේ නැත්තම් අර එහෙනම් කොල්ලෝ අපි ගියා වගේ මතකේ ඔබව දාලා යනවා all right හරි
ඔන්න මම තව ලස්සන පැටර්න් එකක් ඔයාගේ ඔළුවේ ටග් ගාලා ස්ටික් කරන්නයි දැන් යන්නේ. Okay? Let's see how that is going to get stuck in your mind. All right? Stick කරන්න යන එක කොහොමද get stuck වෙන්නේ කියලා බලමු. නියම පැටර්න් එකක්. All right? ඔයාට පැටර්න්ස් වලට බුක්ලට් එකක් එනවා. ඔයාට ඕන මැටීරියල්ස් ටික ලැබේ උනන්දුවෙන් වැඩ ටික කරගන්න. Okay? අපි හදන්නේ මේ overall growth එකක්. මම කලින් කිව්වා වගේ we are going to improve your English so that your visibility is going to be pleasant. All right? ඔයාගේ ඒ visibility එක පේන දේ pleasant ප්‍රසන්න වෙන විදියට ඒක නිකන් disturbing වෙන්නේ නැති feeling එකකට තමයි අපි හදාගන්න යන්නේ. ඒකෙන් මම ඔයාව guide කරනවා වගේ මටත් ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. ඔයාව guide කරන්න පොඩි තල්ලුවක්. You have to push yourself. ඔයාව තල්ලු කරන්න ඕනේ. පොඩ්ඩක් ඒ වාක්‍ය type කරලවන්න. You have to push yourself. මම තව වාක්‍ය පොඩ වැඩි කරලා දෙන්නම්. ඒකේ රස වැඩි වෙන්න. ඔයාව තල්ලු කරන්න ඕනේ. You have to push. You have to push yourself towards දෙසට. කවුරු දෙසටද? Towards the success. You have to push yourself towards the success. හොඳට කියන්න මේ වචන සමහර අයට කියන්න අමාරුයි. You have to push yourself towards the success. Not success, success. You have to push yourself towards the success. You have to push yourself towards the success. Then නිකන් ඉදි මේ වාක්‍ය පොඩක් කියන්න නිකන් හොල්මන කතා කරනවා වගේ කියන්න. Hey, you have to push yourself towards the success. You know, that is the most important thing. Yeah, all right. ඉංග්‍රීසි ඉගෙන ගන්න කාල රාමුවේ අර සිංහලෙන් කියනවා නම් ඒ සීන් එකේ ඉන්න ඕනේ. ඒකට ආදරෙන් ඉන්න ඕනේ. You have to have that mindset. ඔයාට ඒ mindset එක තියෙන්න ඕනේ. You have to have ලස්සන කොටසක් ආ. You have to have that mindset. ඔබට තිබිය යුතුයි. ඔයාට තියෙන්න ඕන. All right. You have to have that mindset. Okay. Let's see what the next pattern is. අපි බලමු ඊළඟ pattern එක මොකක්ද කියලා. All right. පොඩ මේක type කරලා මම මේ අය වල type කරලා වань කියන්නේ මං කියන වාක්‍ය ටික. You have to have දුවින්ද extra mile එකක් ගිහලා type කරලා තියෙන වාක්‍ය මට හරිම සතුටුයි. කට්ටියම පොඩ type කරලා එවන්නකෝ ඉතින් එයා type කරපු එකේ you have to have ඔබට තිබිය යුතුයි. You have to have ඔබට තිබිය යුතුයි that එම mindset එක. You have to have that mindset. You have to have that mindset. හොඳට කියන්න ආසාවෙන් කියන්න. You know, you have to be enthusiastic. ඔයා උනන්දු සහගත වෙන්න ඕනේ. Keep up with that enthusiasm. ඒ උනන්දුවෙන් ඉස්සරහට යන්න ඕනේ. You have to have that mindset. දැන් මට integrity එකෙන් තියෙන කට්ටිය මට තිතක් එවන්න ඇත්තටම මම ගෙදරදී දැන් මේ ඔයත් එක්ක මේ වාක්‍ය ටික මමත් මගේ කටින් කියනවා ඇත්තමයි බොරු නෙමෙයි. කො තිතක් එවන්න බලන්න. මං හිතනවා ඒක ඔයගොල්ලෝ කරනවා කියලා. කිව්වේ නැත්තම් කියලා හරි මට තිතක් එවන්න ඕනේ corporate world එකේමයි යන්නේ. තේරෙනවද? All right. You have to have that mindset. හොඳට කියන්න. Please open up your mouth widely. ඔයාගේ කට widely open කරන්න. පුළුල්ව අරින්න. එතකොට ඔයාට හොඳට ශබ්ද කරන්න පුළුවන්. තේරුණාද? You have to have. හොඳට කියන්න. බර තියලා කියන්න. You have to have that mindset. You have to have that mindset. Very easy, okay? You have to have that mindset. Amazing. Okay. All right. ඔන්න මගේ ඊළඟ වාක්‍යයට ඔයාට මේක ගොඩක්ම මතක හිටින එකක්. හරිද? What made you මතකයිනේ ඔයාට? Very nice. All right. ඔන්න මම කියනවා මේ පොලිසියට අහු වෙන්න එපා, බැනුම් අහන්න එපානේ, ප්‍රතික්ෂේප වෙන්න එපා. මොනවද ඔයා කරන්නේ? Okay. යම්කිසි ක්‍රියාවකට ලක් වෙන්න එපා. මේවා මතක් වෙන වහාම ඔයාගේ හිතේ available වෙන්න ඕන දේවල්. Once you are going to express an idea in English, if the needed language is not with you, my God, that feeling is going to be very unpleasant.
කියා ගන්න ඕන එක කියා ගන්න ඕන වෙච්ච වෙලාවට ඒ අවශ්‍ය කරන භාෂාව තමන් ගාව නැත්නම් ඒක හරිම වේදනාකාරී හැඟීමක්. ඒක නිසා තමයි එවෙලට කලින් දේවල් පුරුදු කරලා තියාගන්න ඕනේ. alright? my god. යම් කිසි ක්‍රියාවකට ලක් වෙන්න එපා. හරිම ලේසි එකක් මේ කොටම කොටයි. බලන්න මේ මෙච්චරයි. don't get කියලා past participle verb එක විතරයි දාන්න තියෙන්නේ. අපි ලේසිම එකකින් මුලින්ම බලමු. බනිනවට කියන්නේ blame කියලා. මෙයාගේ past participle එක blamed ed නම් බැනුම් අහන්න එපා. කොහොමද කියන්නේ? don't get එකලා past participle එක දාලා එවන්න බලන්න. බැනුම් අහන්න එපානේ. don't get blamed. බැනුම් අහන්න එපා හේතුවක් නැතුව. හේතුවක් නැතුව කියලා ලස්සන එකක් තියෙනවා. මම එකතු කරන්නම් ටයිප් කරමු නැති කට්ටිය ඒකත් එක්කම එවන්න. හේතුවක් නැතුව අහේතුකව කියලා කියනවා for no reason. for no reason. හේතුවක් නැතුව. බැනුම් අහන්න එපා හේතුවක් නැතුව. හරිද? for no reason. very nice. for no reason. don't get blamed. බැනුම් අහන්න එපා. please add this part also for no reason. හොඳට කියන්න. Don't get blamed for no reason. Don't get blamed for no reason. Very nice. Don't get blamed for no reason. Don't get blamed for no reason. Perfect. Okay. ඔන්න බලන්න දැන් වැදගත් එකක් කියන්නේ. Alright. රිද්දනවට කියන්නේ hurt කරනවා කියලා. බබාලා hurt ගේ past participle එකක් මොකද්ද? hurt ම තමයි. එහෙනම් මට කියන්න මචං please, you know, I have something really important to tell you. හැබැයි ඔයා මගේ වචන වලින් රිද්ද ගන්න එපා. රිද්ද ගන්න එපා කියන්නේ ඔයා දන්නවා. hurt ම තමයි past participle. මගේ වචන වලින් කියලා කියන්නේ by my words. ඇයි මම මේ ඔයාට හැමතිස්සෙම මොනාරි කැලලක් එකතු කරන්නේ? ඒක තමයි practicality එක. ඒක තමයි ප්‍රායෝගිකත්වය. තේරුණාද? කියන එක ඒ සැටියෙන්ම කියන්න පුරුදු වුණාම එතකොට ඔයාට වාසි එක. රිද්ද ගන්න එපා. by my words. මගේ වචන වලින් රිද්ද ගන්න එපා. කොහොමද කියන්නේ? Come on everyone, you can do it. Please. hurt කරගන්න එපා. don't get hurt by my words. මොකක් හරි verb එකකට ලක් වෙන්න එපා කියලා කොහොමද කියන්නේ? අද දවසේ හොඳටම මතක තියාගන්න. don't get past participle. don't get pp. don't get pp කියලා මතක තියාගන්න. don't get pp. කලින් එක්කෙනා මොකද්ද? ඇයි යම් කිසි ක්‍රියාවක් කරේ? what made you and don't get pp. දැන් ඔයා මේ වාක්‍ය රටා දෙක ඉගෙන ගත්ත නිසා ඔයා කල්පනා කරන්න ඕනේ වාක්‍ය. කල්පනා කරද්දි මෙන්න මේ වැඩේ කරන්න. සිංහලෙන් දිගටම හිතන්න එපා. ඔයා මෙච්චරයි කියන්නේ. රිද්ද ගන්න එපා. බැනුම් ගන්න එපා. රිජෙක්ට් වෙන්න එපා. දැන් don't get වගේ මතක තියෙනවා. don't get rejected. don't get blamed. don't get hurt. දඩ කන්න එපා. හරිද? don't get fined. රිදම් එක තියාගෙන වාක්‍ය මතක කරන ගොඩක් මතක් කරන්න. ඔයා තනියම මතක් කරන දේවල් තමයි ඔයාට බෙනිෆිට් කරන්නේ. දැන් මම ඔයාගෙන් ක්වෙස්චන් කරද්දී ඉමැජිනේෂන් එක මගේනේ. මම හිතපු එක නවාට දෙන්නේ. එතකොට ඔයාගේ 50% මම කරලා ඉවරයි. ඔයාගේ හිතන වැඩේ මමයි කරලා තියෙන්නේ. තේරෙනවද? ඔයා හිතලා ඔයා උත්තර දෙද්දි then it is 100% your work. ඒක 100%ක් ඔයාගේ වැඩේ. දැන් ඔයාගේ 150යි මමනේ අහන්නේ. තේරෙනවද? alright. මේ බලන්නකෝ. අල්ල ගන්නවට කියන්නේ catch කියලා. catch ගේ past participle එක caught නම් අහුවෙන්න එපා කියලා කොහොමද කියන්නේ? අහුවෙන්න එපා. don't get එකලා pp. පොලිසියට to the police කොහොමද කියන්නේ? පොලිසියට අහුවෙන්න එපා. don't get what is your answer? don't get come on everyone, you can do it. පොලිසියට අහුවෙන්න එපා. don't get caught to the police. පොලිසියට නම් to the police, වැස්සට නම් to the rain. ඔක්කොම එකයි. alright. don't get caught to the police, don't get caught to the rain.
Okay. Very nice. Don't get සමගින් past participle දාන්න විතරයි ඔයාට තියෙන්නේ. හරි. alright. ඕමින් ලස්සන වාක්‍යයක් දෙන්න. ආකර්ෂණය කරනවට කියන වචනේ හැමෝම දන්නවා attract. ඒ වගේම අවධානය වෙනතකට යොමු කරනවට කියන්නේ distract. distract. මෙයාගේ past participle ed වලින් හැදෙන්නේ. කොහොමද එහෙනම් කියන්නේ? අවධානය වෙනතකට යවන්න එපා. අවධානය කඩා ගන්න එපා. කොහොමද කියන්නේ? කියන්න බලන්න. මේ ළමයි listen to me. අවධානය වෙන පැත්තකට දාන්න එපා. කොහොමද කියන්නේ? Don't get past participle. Come on everyone. Don't get distracted. හොඳට කියන්න මේ වචන. Don't get distracted. Don't get distracted. ඉතින් අද එකතු වෙලා ඉන්න ළමයි හරිම enthusiastic, උනන්දු සහගතයි. මේ වචනේ පොඩ්ඩක් ටයිප් කරලා එවන්න. ඕක ඉවරුනාට පස්සේ enthusiastic. 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 All right. Enthusiastic. Very nice. Okay. දැන් මට honestly කියන්න මේකටත් උත්තරයක් දෙන්නකෝ බලන්න. All right. මොකක් නිසාද ඔයා මාව ප්‍රතික්ෂේප කරේ? මාව ප්‍රතික්ෂේප කරනවට refuse me ගන්න. refuse me. මොකක් නිසාද ඔයා මාව ප්‍රතික්ෂේප කරේ? refuse me. ටයිප් කරලා එවන්න බලන්න මට වාක්‍ය මතකද බලමු. මොකක් නිසාද ඔයා මාව refuse කරේ? ඇයි ඔයා මාව refuse කරේ? ඕහෝ එතනට ed එන්නේ නෑ. එයා නිකන් එයා base verb. Yes. What made you? Made එකකින් past වෙලා ඉවරයිනේ. What made you refuse me? What made you refuse me? Yes. අරයට තමයි මචං ප්‍රතික්ෂේප වෙන්න එපා. ඒක දැන් දාමු. මොකක් නිසාද මාව ප්‍රතික්ෂේප කරේ? What made you refuse me? ඊළඟ වාක්‍යය. ටග්ගා ටයිප් කරලා එවන්න. refuse වෙන්න එපා. කොහොමද කියන්නේ? refuse වෙන්න don't get එකල අපි දාන්නේ past participle එක. එතකොට ed එන්න ඕනේ. Don't get refused. Don't get refused. Don't get refused. Sorry. Okay. So you might have written your notes somewhere. Well, I'm guessing I'm note එක ලියලා ඇතිනේ. You might have a grammar points what is හම්බ වෙනවා. හරිද? මේ කරපු patterns දෙකෙන් you have to create 5 sentences from each. එකකින් පහක් ගන්න ලස්සනට list out කරලා හදලා ලියලා කරලා තියාගන්න. තේරෙනවද? ඒත් එක්කම please utilize your weekend to prepare a very smart self-introduction. You can get the assistance from our tutorial as well. ඔයාට ලැබෙන tute එකකින් පොඩි booklet එකකින් ඔයාට හම්බෙ PDF එක. ඒක අපේ ටීම් එකට එවයි ඒක පාවිච්චි කරලා ලස්සනට ඉස්සර ලස්සන self introduction එක හදාගන්න. ඒ preparedness එකේ සූදානම ආවට පස්සේ හරිම වටිනවා. මම නිකන් කියනවට you just try for the sake of my words. මගේ වචන
මම කියන හන්ද මගේ වචන හන්ද පොඩ්ඩක් try කරන්නකෝ. ලස්සන වාක්‍යයක් කැමති නම් type කරලා එවන්න බලන්න. You just try. ඔයා පොඩ්ඩක් try කරන්නකෝ. You just try. Oh, I think ඔහොම කියවුනොත් තමයි අල්ල ගන්න ඕනේ. නැත්නම් ඉතින් මතක් වෙන්නේ නැහැ. You just try for the sake මගේ වචනවල නාමයෙන්. For the sake of my words. You just try for the sake of my words. මම මේ මගේ වචන හින්දා මම කියන හන්ද පොඩ්ඩක් try කරන්නකෝ. You just try for the sake of my words. මගේ වචනවල නාමයෙන් කියන්නේ මගේ වචන හන්දම කියලා කියන්නේ ඔහොම. For the sake of my words. Type කරලා එවන්න බලන්න. You just try for the sake of my words. දැන් අද ලස්සන වාක්‍ය ටිකක් ඔයාලට හම්බ වුණා. ඒ වාක්‍ය ටික chat එකේ තියෙනවා. ඒ chat එකේ screen recording එකක් මම ඔයාලට අපේ team එක හරහා ලැබෙන්න සලස්වන්නම්. ඒ වාක්‍ය ටික දිහා නැවත වාරයක් බලන්න. අපි ඒවත් එක්කත් පොඩි ගනුදෙනුවක් අපිට තියෙනවා. නැත්තම් සාමාන්‍ය පන්තියේ වෙන්නේ ගුරුවරයා කතා කළා ළමයාට මුකුක්වත්ම නැති එකනේ ගුරුවරයා කතා කරන අතරමැදි වාක්‍ය ළමයිට යන්නේ. මම ඒව ඔයාලව type කරන්න පොඩි හේතුවකට. හරිද? නැත්තම් කවුරුවත් හිතනවානේ course එකක් කරලා ඉවරුනාමත් එයා විතරක් දන්නේ ඒවා තියෙනවා මම දන්නේ මම පොඩ්ඩයි දන්නේ. Okay. ඒ gap එක merge කරලා දෙන්න, ලං කරලා දෙන්න තමයි gap එක වහන්න try එකක් දෙන්න තමයි ඔයාලට මුලැමැදාග හැම දෙයක්ම මම කියන ඒවත් මම ඔයාලව type කරවන්නේ. Okay. එතකොට තමයි ඒ overall growth එක ඔයාලට ලැබෙන්නේ. Okay. කොහොමද homework කරනවා කියලා උනන්දු සාගත සිතකින් ඉන්න කට්ටිය මට අවංකව yes එකක් එවන්න. මම මේ weekend එකේ කොහොම හරි self introduction එකක් හදා ගන්නවා. මං ලියන්නම ඕනේ නැහැ ෆෝන් එකෙන් හරි type කරලා හදන්න පුළුවන්. හරිද? වාක්‍ය ටිකත් මම homework කරනවා. What made you කියලා ඇයි ඔයා මේක කරේ කියලා වාක්‍ය පහකුයි don't get කියලා වාක්‍ය පහකුයි. Very nice. Okay. Your yeses are saying a lot. Now, you know, after the lesson, maybe tomorrow morning, our team will contact you. අපේ team එක ඔයාව contact කරයි and they will share all the details for you to get registered with this program. මේ program එක ලියාපදිංචි වෙලා සාර්ථක වැඩ කරන් යන්න. ඔයා ඉන්න version එකකින් better version එකකට අරන් එන්න. To see the next level, ඒගොල්ලෝ ඔයාට කොහොමද ලියාපදිංචි වෙන්නේ සියලු විස්තර ලබා දෙයි. මේ පැත්තට අනිවාර්යෙන්ම එන්න ලියාපදිංචි වෙලා උනන්දුවෙන් හරියට වැඩ ටික කරගන්න. ඔයාගේ හිතේ තියාගන්න මම මේ ඉන්න position එකෙන් මේ program එක හදන්නේ මාව better position එකක establish කරන්න. Yes, I am going to get benefited. මම ඒ ශක්තිය ඒ වාසිය මම ලබා ගන්නවා. මොකද මම කිව්ව දේ තියෙනවා මොකද්ද? ඔයාගේ English visibility එක improve කරන්න. ඒක මොකක්ද අපි කියන්නේ? ඒක සිංහලෙන් කියන්නේ ඉහළ නංවන්න ඉංග්‍රීසියෙන් කියන්නේ uplift කරන්න. ඔයාගේ English visibility එක uplift කරන්න තමයි මේ ඔක්කොම lesson plan එක හදලා තින්නේ. එහෙනම් see you on Tuesday. අඟහරුවා තමයි අපේ ඊළඟ දවස. register වෙන්න. අපි හැමෝම අඟහරුවාදා ලස්සන පාඩමකින්. එදාට අපි මුලින්ම කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ presentation skills. ඔයාලා කොහොමද presentation එක ටක් ගාලා බය නැතුව කරලා දාන්නේ කියලා. එහෙනම් එදාට තවත් උත්තර දෙන්න ගොඩක් උනන්දු අරගෙන මේ පැත්තට එන්න. Thank you so much for your precious time. Precious. All right. Precious කියලා කියන්නේ ඉතා වටිනා කියන තේරුම. Thank you so much for your precious time. වාගේ ඉතා වටිනා වෙලාවට බොහොම ස්තුතියි. I hope you got something. මම හිතනවා යම් කිසි දෙයක් ලබා ගත්තා කියලා. එහෙනම් see you on Tuesday. Happy weekend everyone. You're welcome and thank you so much for your active participation. වාගේ සජීව සහභාගීත්වයට බොහොම ස්තුතියි. අද නිශ්ශබ්දව හිටපු කට්ටිය මම හිතනවා අඟහරුවාදට ඔයා මට තව කතා කරයි කියලා. All right. Then good night. Take care. Bye.